මේකදී මම මේ වැදගත් දෙයක් දානවා. දැන් අපේ රටේ දේශපාලනයට ගොඩක් මිනිස්සු බානිනවා. දැන් අපි අහමු ඉංගලන්තයේ අගමැතිනියක හිටපු ඉංගලන්තයේ අගමැතිනිය හිටපු ලිස් ට්‍රස් ගෙන් මහමු කටින් එයාට කරන දේ මොකද්ද කියලා. ලිස් ට්‍රස් ඉංගලන්තයේ අගමැතිව එළවුවයි කරන්නේ ඉංගලන්තයේ එහෙම කරන්න පුළුවන් දෙනා. දැන් ලංකාවෙත් කරා ඉංගලන්තෙත් පුළුවන්. ඕ කරලා ඉවරයි. ඉංගලන්තයේ අපේ අගමැතිනි මම මොදුනේ කියලා. the deep states. ඩීප් ස්ටේට් එක. අපි නොදකින ෂැඩෝ ගවර්න්මන්ට් එක. මම කිව්වේ ෂැඩෝ ගවර්න්මන්ට් ඩීප් ස්ටේට් කියන්නේ මේ ෂැඩෝ එකක් නෙමෙයි. ඒක ඇත්තෙම මේ බියුරෝක්‍රසි එකක්. ඒ කියන්නේ ඒ බියුරෝක්‍රසි එක කියන්නේ මේ කියන්නේ මාරු නොවන නිලධාරි පරන්තයක් ඉන්නවා ලංකාවේ. මාරු වෙන්නේ නැහැ ඒගොල්ලෝ. මොන ආණ්ඩුව මාරුණා. මොන කවුරු දේශපාලනඥයා මාරුණත් ඒ කණ්ඩායම එහෙම ඉන්නවා. ඒ නිලධාරීන්, ඒ පර්යේෂකයෝ, ඒ පරිසර අධිකාරී, ඒ දුෂ්ටම කණ්ඩායම. පරිසර අධිකාරී ඉන්න දුෂ්ට 3-4 දෙනෙක් ඒ හැමරටම මම අපරට විතර නෙමෙයි කියන්නේ දුෂ්ටම අය ඉන්න පරිසර අධිකාරී තමයි. ඒගොල්ලෝ තමයි දුෂ්ටම. මට කියන්න වතර නැහැ මම පෙන්නුවොත් පුදු වෙනවා. මට පෙන්නදාගේ ඇමරිකාවේ ඉංගලන්තේ පෙන්නදාගේ කොච්චර දුෂ්ටද කියලා ඒගොල්ලෝ. හරි. ගොඩාක් පරිසර අධිකාරියා ඉන්නවා දන්නේම නැහැ මේවා. ඒගොල්ලෝ හිතනවා ඉන්නවා මේ ඇනිමල් ෆාම් එකක් ඔකෝනිම නැහැ කියලා. මේ මනස දාලා තියෙන ඒගොල්ලන්ට. මේ ඇනිමල් ෆාම් එකක් මේකේ මිනිස්සු ඉන්න ඕනේ නැහැ කියලා. මේ පරිසර අධිකාරී කණ්ඩායම වලට. හරි බහනක ඒගොල්ලන් තමයි ඉක්මනට ගෙන ගන්න ඕනේ. ඒගොල්ලන් මේ දෙන්නනේ බොරු විකාරයෙන් මොනවක් නැහැ. ලංකාවේ ඉන්න කෝටි 2යි එනක් කියන්නේ ඔයගොල්ලෝ කියලා ඔක කියලා අර මම කිව්වේ ඔය කියලා අර ජනගහනේ කෝටි 50 100 150 නඩවල ගිහින් කියන්නේ ඔයගොල්ලෝ ලංකාවේ පරිසර අධිකාරී මේ ලංකාවේ මිනිස්සුන්ට කියන්න ඕනේ නැහැ ඉස්සර කෝටි 100ක් 150ක් ඉන්නවල තියෙනවනේ දැන් තොක පිටින් එහෙනම් ඒ වෙයි ගිහිල්ලා ඔක කියලා ඔයගොල්ලෝ කරලා ඉන්න මේ කෝටි 2ක් ලංකාවේ වෙනවා කියන්න එපා ඒතර පරිසර අධිකාරියා තමයි දැනුවත් වෙනවා මම පරිසර අධිකාරියට ටිකක් ගෙන්න ගන්න ඕනේ එහෙනම් ඒගොල්ලෝ දැනුවත් ගන්නවා හැමදාම මම කවුරුදු 5යි මොකද මම දැක්ක ඉංගලන්තේ ඇමරිකාවේ ප්‍රශ්න කරන්නේ ඒගොල්ලන්ම. ඒක යවත්ත ගත්තේ. එහෙ දේශපාලන කෙලින්ම ගනවා පරිසර අධිකාරිය. මම පෙන්න වීඩියෝ එක. කෙලින්ම කිව්වා. ඔන්න බොරු කියන්නේ කියලා. පාර්ලිමේන්තුවේද? කට වහගෙන ගියා යන්නේ. එතන ඒගොල්ලෝ බලය ඉවරයි. පාර්ලිමේන්තුව ඇතුලේ කිව්වම ලෝකෙට මෙහෙන්න මිනිස්සුන්ට කිව්වම ගෙන්න ගන්නවා. ඔයා කොහොමද කියන්නේ කියන්න බං. ඔයා කියනවා කාබෝඩ් මට පෙන්න මම chart එක. ආයි කොහොමද කොච්චර තියෙන පුදුමේ ලංකාව පිළිකර ප්‍රමාණ පුරා පෙන්නන්න. මොකද්ද ලංකාව කරන හානිය? අහුවන් ඉවරයි පාර්ලිමේන්තුවේ. හත් දෙනතුව යනවා යන්නේ ඒගොල්ලන්ගේ තර ගෙම්බරෙත් ඉවරයි. ඒගොල්ලන්ගේ මහා ලොකු පඬිතුකමක් තියෙන ඒගොල්ලන්ගේ මම තමයි වීරයා කියලා. ඒ ඔක්කොම දමල ගාලා දේශපාලන ඉස්සර පචවල යනවා. ඒත් දේශපාලන බැලලා හරියන්නේ නැහැ. දේශපාලන බැලලාම අමතිලට මන්තිලට විපක්ෂයට බැලලා බලන්න ඉන්න වැඩකුත් නැහැ. ඒක යම් නිලධාරී මණ්ඩලයක් ඉන්න බියුරෝක්‍රසි කියලා පත් කරලා. ඒගොල්ලෝ අයින් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ හැමදාම ඒක ඇතුළේ ඉන්නවා. ඒගොල්ලෝ අයින් කරන්න දෙන්නෙත් නැහැ NGO කාර්යෝ. ඒ NGOs තියෙනවා අයින් කරන්න දෙන්නේ නැහැ. ඒතර ඒගොල්ලෝ ඒ ජාත්‍යන්තර ඒ NGOs ඒ නිලධාරීන්ව එතන අයින් කර දෙන්නේ එතන ඉන්න පළක්කඩ ප්‍රොෆෙසර්ස්ලා ගියාගත්ත කට්ටියකුත් ඉන්නවා ප්‍රොෆෙසර්ස්ලා ඒගොල්ලෝ තමයි මේ ප්‍රොෆෙසර්ලා ඉතින් ඉන්නේ ඒගොල්ලෝ තමයි මේ මහාචාර්යරු ආචාර්යරු කියලා නෑ ඒගොල්ලෝ NGO කාබන් ඩයොක්සයිඩ් ගැන කතා කරනවා මේ ලංකාව ඇතුලේ එයා NGO වෙන්න බෑ දැන් මේ අනුව එයා කිසිම නියෝජකයෙක් නැහැ ලංකාවේ මිනිස්සු දැන් මහත්මයා මේ මහත්මයා ඊට පස්සේ ආයෙත් නියෝජක කරපුවා දෙයක් ලංකාව කියන්නේ මේ පුංචි රටේ අපි මේ තාම දිනුවෙන් පවතින රටක කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කතා කරන එකත් බොරුවක් විහිළුවක් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කතා කරන්න ඕනේ චීනේ ඇමරිකාව යුරෝප රටවල් ටික දිනු වෙලා ඉන්න රටවල් ටික ඒගොල්ලෝ මොකද කරන්නේ ඕගොල්ලෝ කල පෙන්නන්නේ ඕගොල්ලෝ ස්ටාර්ට් අපිට පෙන්නන්නේ අන්න එතකොට අපි ඒගොල්ලෝකට පෙන්නු පස්සේ එහෙනම් අපිට පුළුවන් ඒවෙන් තෝරා බේරගෙන මොනවද කරේ කියලා හොඳට කරේ මොනවද කියලා හොයලා බලලා ඒ ෆ්‍රේම්වර්ක් එක ලංකාවට ගේන්න පුළුවන් ජාර්ජ් මහත්මයා මේ විවෘතාර්ථය ගේනලා බැලුවානේ ජර්මනියේ බැලුව ක්‍රමය බැලුවා සංවෘත ආර්ථික බලලා ජර්මන් ක්‍රමය බැලුවා බලලා එකතුවක් හදුවා සම්මිශ්‍රණයකින් තමයි ජාර්ජ් මහත්තයා 78 ව්‍යවස්ථාව හදන්නේ ඒ වගේ මේ කළා තියෙන්න ඕන කොහේ හරි දැන් මේ අපි පරිසර අනිවාර්ය පරිසර අධිකාරී කට්ටිය දැනුවත් කළ යුතුමයි ඒගොල්ලන්ට අවබෝධය දැනුම නෙමෙයි අවබෝධය දීලා මේ හදවතක් තියෙන මනුස්සයව තේරෙන්න තමන්ගේ ඥාතීන්ව යම් තමන්ගේ ඥාතිට ආදරය වෙන්න ඕනේ. තමන්ගේ ඥාති, තමන්ගේ ළමයි, අම්මා තාත්තා ඔක්කොම යම් ආදරයක් තියෙන්න ඕනේ ඒගොල්ලන්ට. යම් ඒගොල්ලෝ කරන හිතන කෙනෙක් වෙන්න ඕනේ. පරිසර අධිකාරී ඉන්න අය. විශේෂයෙන්ම. ඒගොල්ලන්ට ඔක් කරන්න හිත දෙන්නේ නැහැ. මේ පුංචි කෝටි දෙක ලංකාවේ ඉන්නේ. ඒත් ඒගොල්ලෝ කල්පනා කරනවා අපි නෑ. ඔය කියන එක ගහලා ලංකාවට කිසිම ගැළපීමක් නැහැ. අපිට ක්‍රමයක් අපි හදා ගන්න ඕනේ. පරිසරය පිරිසිදු කරගෙන, පරිසරය මේ සම්පූර්ණයෙන්ම සුද්ධ පවිත්‍ර කරගෙන අපිට පුළුවන් කරගන්න. මේ අපද්‍රව්‍ය කළමනාකරණය කරගන්න එක දැන් කරනවානේ. ඒව අපද්‍රව්‍ය කළමනාකරණය කරන අපද්‍රව්‍ය ටික අයින් කරගෙන හරි ලස්සන නගර ටික තියාගෙන යන්න පුළුවන්. ඒක හැබැයි මිනිස්සුන්ට කියා දෙන්න ඕනේ. ඒක හැමතිස්සෙම ජනතාවට කියා දෙන්න ඕනේ කොහොමද පිරිසුදුකම තියාගන්නේ ඒ දේවල්. ඒක රට ඇතුලේ කරන්න පුළුවන් දේවල්. සරලයි. Say Bank of England. And Bank of England. ඉංගලන්ත නම් මහා බැංකුව මොකද්ද? Bank of England.
ඉංගලන්ත මහා බැංකුව විදිහට ක්‍රියාත්මක කරන බැංක් ඔෆ් ඉංග්ලන්ඩ්. ඒක වෙනම පවුලක් ඇතුළේ තියෙන ප්‍රයිවට් බැංකුව. ඒක ප්‍රයිවට්. ඒක රජයට වගකීමක් නැහැ. කියන්නේ පාර්ලිමේන්තුව රටේ ව්‍යවස්ථාවට වගකීමක් ගන්න නැහැ. වගකීමක් ඒගොල්ලන්ට නැහැ. ඒගොල්ලෝ අයින් කරලා තියෙන්නේ. ඒක 1910 13 පොත මන් දීලා තියෙනවා ඔයගලන්ට. ඒ පොත බැලුවා නම් එහෙම ක්‍රීචර් ෆ්‍රොම් ජැකල් අයිලන්ඩ්. ක්‍රීචර් ෆ්‍රොම් ජැකල් අයිලන්ඩ් කියන පොත කියවුවා නම් ඒකේ සම්පූර්ණ පේන මේ මහා බැංකුව ක්‍රමය කොහොමද ගෙනාවේ ලෝකෙට 1910 13 කාලේ මහා බැංකුව ක්‍රමය ගේන්නද පළවෙනි ලෝක යුද්ධ ගේන්නේ. පළවෙනි ලෝක යුද්ධ ගේන්නේ මහා බැංකුව ක්‍රමය ගේන්නේ. වෙන හේතුවක් නැහැ. දෙවෙනි ලෝක යුද්ධ ගේන්නේ වෙන දෙයකට. ඒත් මේ මහා බැංකුව ක්‍රමය ගේන්නේ මේ සෙන්ට්‍රලයිස් තැනකින් එක තැනකින් සියලු දේ පාලනය කරන. ඒතර දැන් ප්‍රාදේශීයව දැනුම හා ඒ අවබෝධය වැඩක් නැහැ එතකොට. දැන් දොස්තර මහත්තයෙක් Tamanට බෙහෙත් දෙන ක්‍රමය අනුව බෙහෙත් දෙන එක ඒගොල්ලෝ අදාළ නැති වෙනවා. මොකද සෙන්ට්‍රල් තැනින් එන්නේ. කෙලින්ම මේ එනවා ස්ටෑන්ඩඩ් එකක් ඔක්කොම කරන්න මේක කියලා. ඒතකොට දැන් ඒ වෙද මහත්තයා වෙන්න පුළුවන්. ඒ බටර වෛද්‍යවරයා දැන් තමන්ගේ ලෙඩ්ඩු ටික සනීප කරගෙන හිටපු ක්‍රමේ නතර කරන්න වෙනවා. නැත්නම් ලයිසන් එක කැන්සල්. එයා කරන්න වෙන්නේ ස්ටෑන්ඩඩ් එක. WHO ගේ ස්ටෑන්ඩඩ් එක හරි WHO ක්‍රමවේදය හරි ඒක තමයි බාහනක. ඒක රැවටීමක්. ඒක මොකද පින්නුවනේ. ඩෙනිස් මොඩ මහත්තයා වුණේ නැහැ නේ මේ ඒ කන්න සයන්ස් විද්‍යාත්මක කිව්වේ නැහැ නේ මේ දාන ගන්න වැඩි කරන්න කියලා එකේ. ඒගොල්ලෝ කිව්වේ බිලියන බස්සන්න. දෙහෙර බස්සන්න. එහෙම කරොත් තමයි නිදහස තියෙන්නේ හා සෞඛ්‍ය නිදහස ආහාර ටික තියෙන නිසා. ඒතර අපේ ලංකාවේ මේක කළමනාකරණය කරගත්තේ නැත්නම් අපි කරන ව්‍යාපෘතිය හරියට තේරුම් ගන්න කේ නැත්නම් අර ඒක දැනුම තියෙන අය ඒක බුද්ධිමත් අය හදවතක් තියෙන අය මේක කොතන හිතන්නේ නවත්තගත්ත නැත්නම් අර වක්කඩේ කඩුව වගේ මහා විනාශයක් කරනවා අපේ වගේ රටකට. මොකද දැන් ඒක බංග්ලාදේශ කරගත්තා, මියන්මාර් කරගත්තා, ඉතින් ලංකාවත් සම්පූර්ණ 3-4 පාරක් කරගත්තා. ඉතින් තවතවත් මේක කරගන්නවා යනවාද නැත්නම් අපි සංවාදයක් ගෙනල්ලා විපක්ෂයේද ආණ්ඩුව කියලා වෙන ආණ්ඩුව විපක්ෂයට වෙන් කරන්න බෑනේ. ඔක්කොම මන්ත්‍රීවරු. ඒතර ඔක්කොම මන්ත්‍රීවරු ටික ඒ වගේම පලාසව මන්ත්‍රීවරු ටික වෙන්න පුළුවන්, පාසව මන්ත්‍රීවරු ටික වෙන්න පුළුවන්. ඊට පස්සේ සාකච්ඡාවක් යන්න වෙනවා. සංවාදයක් මේ ගැන ගිහිල්ලා අවබෝධයක් දීලා මේ පරිසර අධිකාරියේ මහතුරුන්ටත් මේ ගැන උගන්වලා. අද දේශපාලන උගන්වන්න මම කියන ටික මේ ගිහින් දුන්න හරිය ඒගොල්ලන්ට ඉස්සරහට. මට දැම්ම නම් හයිඩ් එක්කෙනෙක් වගේ. කියන පරිසර අධිකාරිය මම මේ කියන්නේ මම එතුමෙන් අහන එක දිහායි. දැන් ඔබතුමා කරන්න දන්නේ මොකද්ද? ලංකාවේ මොකද්ද ආයෝජනේ? මොකද්ද ඔබතුමා තීන්දුව කරන්නේ? COVID-19 ආයේ බොරුවක් ගෙනවොත් කරනවද? ඒතර වැඩක් නැහැ. පඬිතු වෙලා වැඩක් නැහැ. මේන් එක දැක්කට පස්සේ අපි පඬිතු වෙලා වැඩක් නැහැ. අපි මේ අපි ලොක්කු වෙන්න යන එක පඬිතු වෙන්න යන එක අපි තමයි ඔක්කොම හරියට හිතන් ඉන්න එක. පරිසර අධිකාරිය තමයි මේ මොහොතේ ටාගට් එක ඒගොල්ලන්ගේ. ඒතර පරිසර අධිකාරියේ මහත්තුරු ටික අනිවාර්ය සංවාදයට ගේන්න ඕනේ. ඒගොල්ලන්ට වෙනම ගෙනල්ලා මේ ડોකියුමන්ට්ස් මේ වාර්තා මේ වීඩියෝ කට මේගොල්ලන්ගේ පොත් ටික the limit to the growth the earth to all පොත් ටික ඒගොල්ලන්ට දීලා පරිවර්තනය කරලා දීලා ඒගොල්ලන්ට කියා දෙන්න ඕනේ. ඕගොල්ලෝ දැන් පරිසරෙක අලුත් ඉගෙන ගන්න. ඕගොල්ලෝ ගන්න තියෙන ඔක්කොම පුරු විශ්වවිද්‍යාලේ ඔක්කොම අමතක කරලා දාන්න. ඒක අමතක කරලා දාලා අලුත් ඉගෙන පටන් ගන්න. මෙහෙම ඇජෙන්ඩා එකක් තියෙනවා. මේ ලෝකේ ඒ ඇජෙන්ඩා එකට මෙතන ක්‍රියාන්විතයක් තියෙනවා. අවුරුදු 250ක් පරණයි. ඒ ක්‍රියාන්විතය ඔයගොල්ලෝ කරනවද? තමන්ගේම ඥාති තමන්ගේම ළමයි විනාශ කරනවද නැත්නම් ඔයගොල්ලෝ හැරිලා ලංකාවට ගලපෙන එකක් හදනවද කියන එක. Sabotage you. Sabotage you. The Treasury, Civil Service. Tell our viewers and listeners about this deep state and the people who really are controlling our governments. I think it's important. කවුද කියලා ඇහුවා. මේ ගවර්න්මන්ට් එක ඉංග්‍රීසි රජය ඉංග්‍රීසි ආණ්ඩුව කවුද පාලනය කරන්නේ? For people to understand, because people think the Prime Minister is all powerful. අන්න මිනිස්සු දන්නේ එහෙනම් අගමැතිනි ඉන්නේ. අගමැතිනි තමයි බලවත්. දැන් මිනිස්සු ඉංග්‍රීසි මිනිස්සු හිතනවා අපි අගමැති හරි පත් කරලා දැම්මා එයා තමයි බලවත් එයා ඔක්කොම කරන්න පුළුවන් කියලා. Or the Chancellor is all powerful and they can go into government and they can just pull the levers. ගවර්න්මන්ට් ඇතුළේ ගිහලා ඔක්කොම ලිවර්ස් පල්ලෙහාට දාලා මිනිස්සු එහෙම කරන්න බෑ. ඒක කියන්නේ. Things will happen. මොන හරි දෙයක් වෙයි. දැන් මේගොල්ලෝ අලුත් කණ්ඩායම දැම්ම දැන් අගමැතිනේ දැම්ම අගමැතිකමක් දැම්ම අගමැතිනේ දැම්ම දැන් ආණ්ඩුව ඇතුළට ගිහලා ලිවර් එකක් බිම දාලා වෙන සම්පූර්ණයෙන්ම වෙන අතට අරන් යයි කියලා මිනිස්සු හිතනවා. But actually the government is controlled by the permanent bureaucracy. Government is controlled by permanent bureaucracy. ආය දාන්න දෙකට සීසිත් එක්කම මේ වීඩියෝ බලන්න. It's them. අන්න they can go into government and they can just pull the lever. Pull the levers. එහෙම කරන්න බෑ. Yeah. And things will happen. මම දෙයක් වෙකල මිනිස්සු හිතනවා. But actually the government is controlled by the permanent bureaucracy. Government is controlled by the permanent bureaucracy. ඒ කියන්නේ
permanent එක කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඒ ප්‍රතිපත්ති දූපු විකෘති framework දුෂ්ට ව්‍යාපෘති සියලු එයාලත් හානි කරයි. ඒ පිස්සු වගේ කරනවා. හේතුව එක permanent bureaucracy එකක් නිලධාරීවාදයක්. ඉහළම පෙළ නිලධාරීවාදයක් තියෙන හැම රටකම එක ලංකාවේ විතර නෙමෙයි. හැම රටකම තියෙන එක controlled by permanent bureaucracy. by the civil service. By the civil service. ඒගොල්ලන් පාරිසර අධිකාරිය මෙල්ල කරගත්තේ නැත්නම් ඔක්කොම විනාශයි. පාරිසර අධිකාරිය කට්ටියට වෙන මුගන්නන්න ඕනේ. මට නම් පැයෙන් පුළුවන්. මේක හරි ලේසි මේ කොටස ගත්තා නම්. පැයක් වයන්න මේ තොරතුරු දුන්නා නම් ඔයගොල්ලෝ ටක් ගාලා වෙනස් වෙනවා. ඔයගොල්ලන් ළමයි ඉන්නවා. ඔයගොල්ලන් දන්නේ නැහැ කොහෙන් යයිද කියලා. කොහෙන් කඳු යයිද කොහෙන් නායයිද. ඔය කියන එක ක්‍රියාත්මක කරන්න බෑ. අපේ විද්‍යාඥයෝ ටික අපේ සිවිල් ඉංජිනේරුවෝ ටික අපේ ගොඩනැගිලි පරිශන ආයතනයේ ඉන්න හොඳම දක්ෂයට ගේන්න වෙනවා. හැමෝම එකතු වෙන්න ඕනේ. තනි පඬිතුෙක් හිටියොත් ඉවරයි අපි. මගේ ඔක්කොම තනියෙන් ඉගෙන ගන්න ඕනේ. කියන්නේ තනියෙන් ලොක්ෙක් වෙන්න බෑ. මේක ඔක්කොම එකතු වෙන්න ඕනේ. සිවිල් කණ්ඩායම් එතකොට නිලධාරීන් ටික හොඳ නිලධාරීන් ඉන්නවා හදවතක් තියන අය ඉන්නෝනේ. ඊට පස්සේ මේ ගොඩනැගිලි සංස්ථාව වෙන්න පුළුවන්. ගොඩනැගිලි පරිශන ආයතන වල ඉන්න ඉංජිනේරු ටික වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඔක්කොම ඕන වෙනවා. මේ පරිසර අධිකාරී 4-5 දෙනෙකුට තීන්දුව ගන්න දෙන්න බෑ. එහෙම නැත්නම් කොහොමවත් තව කණ්ඩායමක් තීන්දුව ගන්න දෙන්න බෑ. ඒක ඔක්කොම එකතු වෙන්න ඕනේ. එකතුලා මේ තොරතුරු බෙදා ගන්න ඕනේ. ෆ්‍රේම්වර්ක් එක හදා ගන්න ඕනේ මොකද කරන්න කියලා. ඒතකොට බය වෙන්නේ නැහැ. එතකොට සොරවුවක් අරින්න බය වෙන්නේ නැහැ. සොරවුවක් වහන්න බය වෙන්නේ නැහැ. අරින්න ඕනට සොරවුව අරිනවා, වහන්න ඕනට සොරවුව වහනවා. වතුර වඩිනක බලන් ඉන්න ඕනේ වෙන්නේ නැහැ. තව කෙනෙක් උඩින් ඇවිල්ලා බලාත්කාරයෙන් කියන්න ඕනේ වෙන්නේ නැහැ. ඇඟිලි දික් කරලා ඔයා මේ අනිවාර්යෙන් කරන්න කියලා කියා දෙන්න වෙන්න ඕනේ වෙන්නේ නැහැ. ලස්සන කල්පනාකම තියෙන එක කරන්නේ. ඒ කියන්නේ මේ වෙන්නම ඕනේ කතිකාවතක් හැදිලා මේ තොරතුරු තව සෑහෙන තොරතුරු එකතු කරනවා. දැන් බොහොම පොඩ්ඩයි. මෙයා සෑහෙන තොරතුරු තියෙනවා ලෝකෙ දැන් මේ YouTube වල තියෙන තොරතුරු ડોකියුමන්ට්ස් ඔක්කොම තියෙනවා. අරගෙන ඒ කතිකාවතක් ලංකාව තුළ හදාගෙන ඒ කියන්නේ ලංකාව ඇතුලේ පරිසර අධිකාරිය ඊට පස්සේ සිවිල් ඉංජිනේරු පීඨය සිවිල් ඉංජිනේරු සංගමය තියෙනවා ඊට පස්සේ මේ ගොඩනැගිලි ඉංජිනේරු ටික ඉන්නවා අපේ ලංකාවේ අනිකුත් සියලු ඉංජිනේරු ටික වගේම බටහිර වෛද්‍යවරු දේශීය වෛද්‍යවරු ඔක්කොගෙම සංකලනයක් ඕනේ තනි පඬිතුෙක් ඔක්කොම විනාශයි ඒ තමයි මේ මහත්මිය කියන්නේ කියන්නේ සෙන්ට්‍රලයිස් තැනක කියන්නේ තනි තැනකින් බලය ක්‍රියාත්මක කරොත් ඔක්කොම ඉවරයි විනාශයි ඒක මම මේ ඔක්කොම තොරතුරු දීලා තියෙන්නේ. එතකොට තනි පඬිතුෙක් තනි ලොක්ෙක් මම තමයි වීරයා මම තමයි ඔක්කොම කෙරුමක් කියලා කිව්වොත් දැන් විනාශයි. ඒක මම වීඩියෝ කරලා ඉතින් ඒක දැන් අපි දැන් කෙනෙක් හිතන්නේ මම ලෝක කියලා දාගන්නද මොකද මම වෙන්නේ? පිස්සෙක් බවටපත් වෙනවනේ. එහෙම ලෝක කොහෙවත් නැහැ. එහෙම තනි තීන්දුව ගන්න පුළුවන් පුදුම පිස්සු අපි එහෙම. පිස්සුට බඩපත් වෙන අපි. තනියෙන් මට ඔක්කොම කරන්න පුළුවන්. මම තමයි තදයා. YouTube වල තක වෙනවා. මම තත්තක් ලොක්ෙක් වෙනවා. මම තදෙක් එහෙම බෑ. හදෙන්නේ මේක දවස ගාන ඉගෙන ගන්න ඕනේ. මොකද අර මහත්තයා කිව්ව විදිහට ව්‍යාපෘතියන්නේ අපෙන් නෙමෙයි. ව්‍යාපෘති දාලා තියෙන අවුරුදු 250කට විතර පරණයි. ඒතනේ ව්‍යාපෘති අවුරුදු 250 තිස්සේ ටික ක්‍රියාත්මක කරනවා. හැම රටකටම. ඒ රටේ ඉන්න සිවිල් ඉංජිනේරු ටික ගොඩනැගිලි සංස්ථාවල ඉන්න ඉංජිනේරු ටික අනිකුත් ඉංජිනේරුවරු ඒ වගේම බටහිර වෛද්‍යවරු දේශීය වෛද්‍යවරු හා මේ ඉන්න ප්‍රධාන මේකේ ක්‍රියාත්මක වෙන කණ්ඩායම් මේ දැනුම එකතු කරගෙන මේක අවබෝධයක් කරගෙන අවබෝධය ඕනි දැනුම වඩන්න අවබෝධ කරගෙන අර හදවතක් ඇති කරගෙන නෑ මෙහෙම මචං අපි පිකදුනාම මෙහෙම බේරෙන්න අපි මෙහෙම කරමු මෙහෙම ක්‍රියාමාර්ග හදමු කියලා ඒගොල්ලෝ හදා ගන්න ඕන ෆ්‍රේම්වර්ක් එකක්. ඒ වෛද්‍යවරු ඒ විද්‍යාඥයෝ අපේ ඉන්න ඒගොල්ලෝ හදා ගන්නව නෑ අපි කරන්නේ මේ ෆ්‍රේම්වර්ක් එක හදා ගන්න. ඒතකොට ගොඩනැගිලි පරීක්ෂණ ආයතන හදා ගන්නවා කාල විද්‍යා දෙපාර්තමේන්තුව එකතු වෙලා ඒගොල්ලෝ හදා ගන්නවා ෆ්‍රේම්වර්ක් එකක්. මේ ලංකාවට කොහමද වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඔක්කොම එකතු වෙලා හදා ගන්නවා ෆ්‍රේම්වර්ක් එකක්. කොහොමද මොන මොහොතේ වතුර අයින්නේ මොන මොහොතේ වතුර අයින්නේ නැත්තේ කොහොමද කරන්නේ? ඒතකොට ඒක බය වෙන්න ඕනේ නැහැ. තීන්දුව ගන්න බය නැහැ එතකොට. වතුර අරිනවද නැද්ද? අනේ මම අගියොත් මට බලපෑමක් වේද? මට දැන් ලයිට් විදුලි බලාගාර ටික දෙන්න කරන්න බැරි වේද? වතුර අගියොත් වැස්සේ නැත්තම් විදුලි බලාගාරට දෙන්න විදියක් නැහැ. මට බලපෑම වේද? මට වෞද්‍ය මගේ පැත්තට වේද? දැන් මම වතුර අරිනවා. වැස්සේ නැහැ. දැන් ඊට පස්සේ ප්‍රශ්නේ වේද? ඒතකොට ඒක මගේ ඒතකොට ඉන්නේ එහෙමට ෆ්‍රේම්වර්ක් හදාගන්න නැත්නම් අර ජාත්‍යන්තර ඇජෙන්ඩා එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක අත්‍යවශ්‍යයි. දැන් මහත්මිය කියනවා controlled by permanent bureaucracy. It's them who hire and fire the people that work hire and fire the people. ඒගොල්ලෝ තමයි බඳව ගන්නෙත් ඒගොල්ලෝ තමයි අයින් කරන්නෙත්. in the government. They control the budgets. They control the budget. budget එක control කරන්නේ ඒගොල්ලෝ. අපි වයින්නා මිනිස්සු බය ගන්නවා ආණ්ඩුත් එක්ක. They control the budget. මොකද ඔය අන්න අපේ මන්ත්‍රීවරු කොට දෙනකොට බජට් එකක් හදාගන්න දැනුමක් තියෙන්නේ නැහැ. හදලා දෙන්න අරහෙන්. හදලා දෙන්නේ වෙන කට්ටියක් මේගොල්ලෝ කරන්නේ Q1 එක විතරයි. ඒතකොට ඒක අපි නපුරු දේවල් තිබ්බොත් මේක දන්නෙත් නැහැ මොනවද අතට තියෙන්නේ කියලා.
ඒ ව්‍යාපෘති මොනවද කියලා දන්නේ නැහැ. ව්‍යාපෘති වෙන හානිය දන්නේ නැහැ. අපේ මන්ත්‍රීවරු අමතුරුන් ප්‍රති මිනිස්සු බයින මන්ත්‍රීවරුන්ට අමතුරුන්. අල්ලගෙන ලේසි තැන ඒකනේ. අල්ලගෙන ලේසි තැන මන්ත්‍රීවරු අමතුරු අල්ලගෙන බයින රණ්ඩු වෙනවා ඒගොල්ලොත් එක්ක. ඒගොල්ලන්ට දැනුම නැත්තම් ඒගොල්ලොත්වත් මේක දෙය කියා දෙන්න නැත්තම් අවබෝධ කරගන්න නැත්තම් අපි රණ්ඩු වෙන එකේ තේරුමක් නැහැ. ඒක මං කියන්නේ රණ්ඩු වෙන්න එපා, කේන්ති ගන්න එපා. ඒගොල්ලන්ට ඕනේ ඒක. ඒගොල්ලන්ට රට කොලොප්පු ගන්න මිනිස්සුන්ව රණ්ඩු කරලා පස්සති ගන්න. මොහෙම වෙන්න හොඳ නැහැ. ඉගෙන ගන්නමයි ඕනේ. ඉගෙනගෙන මේකට කැමති අය ඉන්නවා. ඒගොල්ලොත් ඉගෙන ගන්න කැමති අය ඉන්නවා. ඒක ඉගෙන ගන්න කැමති අය තමන් ලං කරගෙන ඒගොල්ලොත් එක මගේ ෂෙයා හැමෝටම මේ ඉගෙන ගන්න කැමති නැහැ. ඒක ඉගෙන ගන්න කැමති කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ අස්සන එකතු කරගෙන ඒගොල්ලොත් එක මේ ඩිසයින් එක කරගෙන හොඳ ව්‍යාපෘතියක් කරගෙන කරන්න කැමති කට්ටිය ඉන්නවා. එහෙම ගමනක් යන්න ඕනේ. Of each government department, they make the decisions about how policies are implemented. So even if a policy is being signed off by a minister, අන්න අමතිවරේ ක්‍රියාත්මක නොකරොත් එපා කියලා කිව්වොත් ප්‍රොජෙක්ට් එකක් it's a civil servant who says whether it's legal, it's a civil servant who implements it, it's a civil servant who signs off the budget. අන්න එහෙම කිව්වොත් ඒ ව්‍යාපෘතිය ගැන දැනුමක් නැතුව මන්ත්‍රීතුමා හරි අමතිතුමා හරි ඒකට කැමැත්ත දුන්නේ නැත්තම් ඒ සිවිල් සර්වන්ට්ලා ඇවිල්ලා කියනවා ඕක නීති විරෝධී වෙනවා, මෙන්න ලීගල් පස් වෙනවා, මෙන්න ලෝ පස් වෙනවා, අමතිතුමා කරදරයට එනවා. ඒත් අමතිතුමා දැනුවත් වෙලා හිටියේ නැත්තම් අමතිතුමාට මේ දැනුම මේ වටහීම මේ තොරතුරු එකම දීලා තියන්නේ. ඒත් අමතිතුමාට අවශ්‍ය මන්ත්‍රීතුමාට අවශ්‍ය දැනුම ඒ අවශ්‍ය තොරතුරු ඒ ලිපි ලේඛන තිබුණ නැත්තම් එයා අසරණ වෙනවා. මොකද මේ අමතිතුමාගේ මන්ත්‍රීතුමාගේ ඔක්කොම කොහොමද කරන්නේ? ඒගොල්ලෝ සම්දිනන්නත් ඕනේ. වෙලාවක්වත් නෑ ඒගොල්ලන්ට. ඒතර ඒගොල්ලෝ කොහොම මේ දැනුම හොයාගෙන යන්න වෙලාවක් නෑ ඒගොල්ලන්ට. මිනිස්සු මේක දන්නේ නැහැ අන්තිමට. මේ අමතිතුමා මන්ත්‍රීලා මේක තොරතුරු දෙන්නෙත් නෑ. මෙහෙම 8යි 5 තියෙනවා අපිට ඔක්කොම දන්නේ නැහැ. සියල්ල දත්තේ නෑනේ කොහොමද? අපි මේ තම කරන්න ඉගෙන ගන්න එක. ඒතර සිවිල් සර්වන්ට්ලා මොකද කියන්නේ? ඒගොල්ලෝ මේක මේ වෙන විදිහට ක්‍රියාත්මක කරනවා. අමතිතුමාට බෑ. ඒකට ක්‍රියාත්මක කරලා තියෙන දේ අයින් කරන්න බෑ. For it. And that gives those people a lot of power. අන්න ගොඩක් නෙමෙයි පුතන්. ඒ රාජ නිලධාරීන් හොඳම කට්ටියක් ඉන්නවා. එහෙනම් බේරුනේ. එහෙනම් අපි කතා අහුවේ මේ ටික දෙනේ. ඉහළම පෙළේ බියුරෝක්‍රසි කියන්නේ නිලධාරීවාදී ඉහළම කට්ටිය. මේක ඒගොල්ලෝ කවදා සාකච්ඡාවට එන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලෝ තමයි ඉහළම කට්ටිය කියලා. ඉහළම නිලධාරී බලන්තෙක් ඉන්නවා. ඒගොල්ලෝ අසත්‍යයෙන් බෑ. අන්ටචබල්. අන්ටචබල් ඒගොල්ලෝ කියන්නේ. ඒ කියන්නේ අසත්‍යයෙන් බැරි කට්ටිය. මේ මහ බැංකුවේ ඉන්නවා වගේ. අන්ටචබල්. ඒගොල්ලෝ තමයි තීරණ ගන්නවා. අමතිතුමා මහන්තුමාත් ඒවල යනක් වෙනවා. ඒගොල්ලෝ තොරතුරු නැහැ. ඒගොල්ලෝ කවුන්ටරැක්ට් කරන්න දෙයක් නැහැ. ඔයා එහෙන් දෙන තොරතුරු වලට මෙහෙන් දෙන තොරතුරු මන්ත්‍රීතුමා ගාව හරි අමතිතුමා ගාව නැහැ. ජනාධිපතිතුමා ගාව නැති වෙන්න පුළුවන්. ඒ තොරතුරු දෙන්න විදියක් නැහැ. ඒතොර අරයා කියන දේ අහන්න ඕනේ. තමන් ගාව ඒ අවශ්‍ය තොරතුරු ටික, අවශ්‍ය ඩොකියුමන්ට්ස් ටික, අවශ්‍ය එන ඇජෙන්ඩා එක ගැන එන ක්‍රියාන්විතය ගැන දැනුමක් අපේ අමතරු මන්ත්‍රීවරු හා නිලධාරීන් දෙන දේම කරන්න කිව්වොත් බහනක. ඒ වගේම මන්ත්‍රී අමතරුවත් ගන්න පුළුවන්. අමතරු මන්ත්‍රීවරුත් හොඳ වෙන්නේ පෙලක් අමතරු මන්ත්‍රීවරුත් අල්ලගන්න පුළුවන්. මේ මෙහෙම එකක් කියනවා. ඒතර පෙලක් අමතරු මන්ත්‍රීවරු සල්ලි දාගන්න පුළුවන් කට්ටියත් හිටිය පිටට. ඒතර එහෙම අයත් ඉන්න පුළුවන්. එහෙම අයත් මේ එකතුලා ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒතර මේ දෙපැත්තටම මේ වාක්‍යයෙන් බාර වෙනවා. ඒතර ඇත්තටම තමන්ගේ රට ජනතාව බේරගෙන මේ ක්‍රමයක් හදාගෙන ලංකාවට ගැලපෙන ක්‍රමයක් හදාගෙන යනවා නම් මේ කියන දේ තේරුම් ගන්න ඕනි. ඒ අනිවාර්යෙන් කරන එකට යන්නේ නැතුව සාකච්ඡාමය තැනකට ඇවිල්ලා බුද්ධිමය සංවාදයක් ගිහිල්ලා ඒ අවශ්‍ය ස්ටැටිස්ටික්ස්, ඒ charts, ඒ තොරතුරු තියෙන නිගමනයන් එකතු කරගෙන ඒකට සාකච්ඡාවක් ගිහිල්ලා තමයි අන්තිම තීන්දුව ගන්න වෙන්නේ. එකතු වෙලා. ඒගොල්ලෝ අපි කරලා දීලා තියෙන මේ අවශ්‍ය තොරතුරු, ඒ අවශ්‍ය මූලාශ්‍ර ටික පෙන්වලා දීලා තියෙනවා, ස්තරවල තියෙනවා. පොඩ දීලා. ඒතර අමතර මන්ත්‍රී දන්න තව දේවල් හොයාගන්න වෙනවා, තව දේවල් ඉගෙන ගන්න වෙනවා. ඒතර මේක යම් ක්‍රියාන්විතයක් තියෙන බව දන්නවා. කොට දැනගන්න ඕනේ එනකොටම කවුන්ටර් කරන්න එකට. ඒගොල්ලෝ දෙන තරක දෙනකොටම මේ පැත්තෙන් ඒගොල්ලන් දෙන තරකට තරක දෙකක් මේ පැත්තෙන් දාන්න ඕනේ. 5ක් 6ක්ම දාන්න ඕනේ. එයාගේ කට වැහිලාම යන්න. ඒ කියන්නේ බොරුවට කාබන් ඩයොක්සයිඩ් වගේ ඇවිල්ලා ලංකාව තුල ආය මේ වියසන කරලා තියෙන කාබන් ඩයොක්සයිඩ් උස්සගෙන ඇවිල්ලා ආය බලපෑම් කරනවත් මේ තොරතුරු දෙන්න පුළුවන් වෙනවා අපේ අයට. අපේ බුද්ධිමය සංවාදයෙන් අපේ හොඳ කණ්ඩායමක් ඉන්නවා ලංකාවේ. ඒගොල්ලෝ ප්‍රෝග්‍රෑම් කරන්නේ නෑ. ඔයගොල්ලෝ මේ මොකද්ද මේ කරන්නේ? ඔයගොල්ලෝ ක්‍රියාත්මක කරන්නද කියන දේ. ඔයගොල්ලෝ ක්‍රියාත්මක කරන්නේ ලංකාවේ ජනතාවගේ යහපතට නෙමෙයි. එහෙනම් ඔබතුමාලා කරන දේ වැරදි කියලා රිඩියු කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒකට ඒගොල්ලන්ට ක්‍රියාත්මක කරන්න වෙන්නේ නැහැ. අර සාස් කොටු වල රස පෙන්නුවා වගේ මේක පුළුවන්. හැබැයි ඒකට එකතු වෙන්න ඕනි කට්ටිය. ඒ කියන්නේ සංවාදය තියෙන්නේ ඒගොල්ලෝ ගාව. බැන ගන්න නැතුව, රණ්ඩු වෙන්නේ නැතුව, පඬිත වෙන්නේ නැතුව, අපි ලොක්ක වෙන්නේ නැතුව, තනි කෙනෙක් ඔක්කොම කරනවා හිතන්නේ නැතුව පරිසර අධිකාරී කට්ටිය ගේන්න ඕනි මේ අධ්‍යාපනයේට. ඒගොල්ලෝ තමයි ඉක්මනින්ම මේ පිළිබඳ ඉගෙන ගන්න ඕනි, හදාරන්න ඕනි. ඒ වගේම ගොඩනැගිලි පොලිසිය ආයතනය, ඉංජිනේරු ටික
මේ තොරතුරු ගන්න ඕන ඉක්මනට අරගෙන බඩේ වෛද්‍යරු ටික අරගෙන මේක තොරතුරු ඉක්මනින්ම මේ නිල වාර්තාහ මේ ක්‍රියාන්විතය ගැන තොරතුරු දැනගෙන ඒකෙන් එන ජාතන්ත්‍ර ව්‍යාපෘති දැන් කොහොමද අපි අයින් කරන්නේ කියන්නේ අහිතකර ඒවා තෝරගෙන අයින් කළා දාලා හිතකර ඒවා විතරක් කරන්නේ කොහොමද හිතකර ඒවා විතරක් කරගන්නවා අහිතකර දේවල් තරහ කරගන්න නැතුව ඒ පිටට එන කට්ටිය තරහ කරගන්න නැතුව අහිතකර දේවල් හිමින් අයින් කරගන්නත් හිතකර දේවල් විතරක් කරන්නත් කතාව ඒ ෆ්‍රේම්වර්ක් එක හදාගෙන තියෙනවා ඇතුලේ ඒක මම පෙන්නලා දෙනවා අතුලින් හදාගෙන තිබුණොත් ගැලවීම කොතන හරි තියෙනවා එහෙම ෆ්‍රේම්වර්ක් හදාගෙන නැත්නම් මේ සිවිල් සර්වන්ට්ස්ලා bureaucracy එකකින් වරදක් වෙන්න පුළුවන්. Now the Bank of England governor has and Bank of England governor has what I would describe as unaccountable power. unaccountable power. unaccountable. එයා වා කියන්නේ ඉංගලන්ත නීති වලටවත් ඉංගලන්ත පාර්ලිමේන්තුවලවත් ඉංගලන්ත රජයට වගකීමක් දෙන්නේ වග කියන්නේ Bank of England. මහා බැංකුව ඉංගලන්ත. මහා බැංකුවම පස්සේ තියෙන්නේ. ඉතින් මහා බැංකුව පාර්ලිමේන්තුව අතට යටට ගේන්න වෙනවා. මහා බැංකුව පාර්ලිමේන්තුව අතට ගේන්න නැත්නම් මේක කරන්න බෑ. මොකද මහා බැංකුව ක්‍රියාත්මක කරන්නේ BIS එකේ. Bank of International Settlement කියන ස්විස් වල තියෙන ස්විස්ලන්තේ තියෙන ඒක ස්විස්ලන්තේ නෙමෙයි ඉතින් හැම රටකම එකතු කරලා ප්‍රධාන හදත් ස්විස් වල තමයි මේකේ ප්‍රධාන ශාඛාවල තියෙනවා. එතනින් දෙන මූල්‍ය ප්‍රතිපදිත තමයි ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මම කිව්වේ ඒ රටේ දැනුමත් තියෙන බුද්ධිමත් තියෙන අයට මේක කරගන්න බැරි වෙනවා. ඒ රටේ දැනුමත් තියෙන බුද්ධිමත් අයට ඒ රටට ගැලපෙන විදිහට කරගන්න බැරි වෙනවා. අර පොලිසි ක්‍රියාත්මක කරන්න කියනවා. ඉහෙනින් එන අරක ක්‍රියාත්මක කරන්න අනිවාර්යයි කියලා. මේ අපේ එක තමයි හොඳ මේක, අපේ එක තමයි ස්තරම් එක, අපේ එකට එකක් නැහැ, අපේ ආයෝජන තමයි හරි මේක කියලා එහෙන් එන එක. ස්ටෑන්ඩඩ් එක. දැන් IMF එක වල දෙන්නේ මේ ස්ටෑන්ඩඩ් අනිවාර්යෙන් කරන්න කියලා. ඒතර අපි ඒක ඇතුලෙන් ආය සක්‍රියව බුද්ධිමත් සංවාදයක් ඇති කරලා ඒක ලිහලා බලලා අඩුපාඩු මොනවාරි තියෙනවද කියලා හොයලා බලලා නැතුව අස්සම් කරොතින් ඕ දැන් මේක මහ බැංකුවෙන් තමයි දුන්නේ මේක දුන්නේ BS එකෙන් මහ බැංකුවෙන් මේක දුන්නේ ස්විට්සර්ලන්ත කියලා ඒක එහෙම් පිටින්ම බාරගෙන ක්‍රියාත්මක කරන්න ගියොත් තමයි වරදින්නේ. ඒක ලංකාවට සංවාදයට ලක් කරලා ලංකාවේ ඉන්නවනේ හොඳ ආර්ථික විද්‍යාඥයෝ ඉන්නවා. දැන් ඉන්නවා. ආර්ථික විද්‍යාඥයෝ ඉන්නවා. හයොත් දිනා ඉන්නවා. මම පෙන්නලා තියෙන හොඳමයි. ඉන්නවා. හොඳ දැනුම තියෙන ඉන්නවා. හොඳ බුද්ධිමත් ඉන්නවා ලංකාවේ මේ සම්බන්ධයෙන්. මේ ආර්ථික සම්බන්ධයෙන් මේ GDP එක සම්බන්ධයෙන්. ඒ මහ බැංකුව හිටපොලත් ඉන්නවා. අකමැති මේවට. ඒතර ඒගොල්ලන්ට පුළුවන් සංවාද ලක් කරන ඒ දෙන ඒවා ඊට කරගන්න පුළුවන් මොනවාරි හොඳ දෙයක් කරගන්න පුළුවන්. එතකොට හොඳ ඒවා තෝරගන්නවා නරක වයින් කරලා දානවා. He's appointed for 8 years. He can pretty much only be sacked for gross negligence. So he is able to make decisions about the economy independent of the elected government. And so that independently, ඒ කියන්නේ එයාට තනි independently පුළුවන් government එක මගහැරලා ආණ්ඩුව government එක මගහැරලා තනි තීන්දුව ක්‍රියාත්මක කරනවා. Bank of England විතර බලන්න. ඔය එකක් විතර කියා දෙන්න. තව මේක තව ගොඩක් මේ ඇතුලේ තියෙනවා මේ සිස්ටම් එක හදලා තියෙන සිස්ටම් එක එලලා තියෙන සිස්ටම් එක ඇතුලේ මේක කරගන්න බැරි ඒකයි. ඒකයි කවුරු දේශපාලඥයෝ දිනගෙන ගියත් දිනලා කරගන්න ගියාම දෙන ඒ මූල්‍ය ප්‍රතිපත්තිය මූල්‍ය ඒ ක්‍රමය ප්‍රතිපත්තිය දෙන්නේ කරන් යන්න බැරි ප්‍රතිපත්තිය තමයි ක්‍රියාත්මක කරන්නේ. මොකද අපේ රටට ගැලපෙන්නේ මොකද දෙන්නේ අර සෙන්ට්‍රලයිස් තනකින්. මේක වෙන්න ඕනේ ඩිසෙන්ට්‍රලයිස්. ඩිසෙන්ට්‍රලයිස් නෙමෙයි. සෙන්ට්‍රලයිස් වෙච්ච ගමන් එක තැනකින් ඔක්කොම ක්‍රියාත්මක කරනවා. ඒ සෙන්ට්‍රලයිස් කට්ටිය හිතනවා අපි තමයි උපරිම දැනුම තියෙන කට්ටිය. අපි තමයි සුපර් හියුමන්. ඒකට අපි සුපර් හියුමන්ලා. සුපර් හියුමන් බාරපත් වෙන ඒගොල්ලෝ ඒ 10ක් හරි 15ක් හරි 20ක් හරි ඒ කල්ලිය ඒගොල්ලෝ හිතනවා ඔක්කොම අනිත් අය බිම ඉන්න ඕනි. අනිත් අයගේ දැනුමක් නැහැ. අපි තමයි ඉහළම කල්ලිය. දේශපාලඥයෝ අගමැතිවරු ආණ්ඩුවේ ජනාධිපති බව අපි කියන දේ අහන්න ඕනේ. අපි තමයි ඉහළම දැනුම තියෙන කණ්ඩායම අපිද කියන දේ අහන්න කියලා බලපෑම් කරනවා. ඒගොල්ලෝ පෙන්නත් එක මේ නීති මෙයා ක්‍රියාත්මක කරන මේ නීති බලපායි වාට මේ නීති බලපායි මේ නීති කිකේ ඒගොල්ලෝ අර නීති පෙන්න මේගොල්ලන්ට තරක දාන්න බැරි වෙනකොට ඒ තරක දාලා අපේ රටේ ඉන්න ඕනිම කෙනෙක්ව පල්ලෙහාට දාලා අර සෙන්ට්‍රලයිස් තැනකින් අර ස්ටාලින් කරා වගේ ස්ටාලින් ඔක්කොනට වැරදුනා සමුහාණු කඩකට අපි අන්තිමට ඒතර ඒ එක තැනකින් ඉඳලා ඔක්කොම පාලනය කරන බලහත්කාරී පෙෂර් කරනවා අර මහත්කම ඩිස්මඩ් මම පෙෂරයිස් කරනවා ඒක හරි භයානකයි ඒක කොහෙන් පුපුරායෙත් දන්නේ නැහැ ඒක විනාශයට යන්න පුළුවන් That have massive implications for people's lives. ඒක කිව්වා In what has happened, and it's got particularly bad in the last 30 years since Tony Blair ටෝන් බ්ලෑර් තමයි ඔක්කොම කරේ ටෝන් බ්ලෑර් ගෙනාව හොඳම හොඳයි got into office. There's lots of power that used to sit in the hands of elected people now sits in the hands of the unelected. හරි දේශපාලන අතේ තියෙන බලය ටෝන් බ්ලෑර් ආව ගමන් කය අවුරුදු 30ක් තිස්සේ දේශපාලන අතේ තියෙන බලය
රාජ්‍ය නිලධාරී ඉහළම කොටසට බලය හුමාරු කරලා දැම්මා. බලය තල්ලු කරා. බෝලේ පාස් කරා රාජ්‍ය නිලධාරී කණ්ඩායමට. ඒ රාජ්‍ය නිලධාරීන්ව නෙමෙයි ජනතාව පත් කළ යවන්නේ. නියෝජන ප්‍රධානතවාදී ක්‍රමයට යටතේ ජනතාව පත් කළ යවන්නේ තමන්ගේ മന്ത്രിතුමා. මගේ අමති කෙනෙක් වෙයි ඊට පස්සේ රාජපති වෙයි අගමැති වෙයි. එයාට තමයි බලය දෙන්නේ. නමුත් දැන් මේකේ ක්‍රමයටදී අපි එහෙම හිතුවට ඒ සිස්ටම් එක ක්‍රියාත්මක වෙන විදිහකට. මහා බැංකුව මාර්ගය මහා බැංකුව කියන්නේ පොලිසි සිස්ටම් එක. මහා බැංකුව කියන්නේ මහා බැංකුව කියන්නේ අනිත් පොලිසි කියලා නෑ. මහා බැංකුව තමයි පිරමිඩ් සිස්ටම් එක. මහා බැංකුව තමයි පිරමිඩ් එක. ඒතර මහා බැංකුව තමයි පිරමිඩ් හරියට එක. අයි ඔෆ් ද පිරමිඩ් අයි ඔෆ් රා පිරමිඩ් එකේ ඉහළින් ඉන්නේ මහා බැංකුව සිස්ටම් එක ලෝකේ. ඒතර මහා බැංකුව තමයි මෙල්ල කරගන්න ඕනේ. මහා බැංකුව ගේනනේ පාර්ලිමේන්තුව යටතට. ඕනටක් දැන් කරන්න ඕනේ එකම දේ තමයි මුලින්ම ලෝක යුද්ධ ඇති වෙන ඉස්සෙල්ලා දැන් ලෝක යුද්ධ එපා නා තුන්වෙනි ලෝක යුද්ධ එපා නා කරන්න ඕනේ ඇමරිකාව පාගේ දඟලන මිනිස්සු. ඔය ඇමරිකාවේ තියෙන මහා බැංකුව ෆෙඩරල් රිසර්ව් එක. ෆෙඩරල් රිසර්ව් ෆෙඩ් එක. එහෙ තමයි ඉස්සෙල්ලා මහා බැංකුව ගන්න වෙන අපුරු විදිහට ඇමරිකාව මිනිස්සු දඟලනවා. එහෙ මහා බැංකුව පාර්ලිමේන්තුව යටතට ගේන්නේ. ඒ මහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අමතුරු ජනාධිපති අගමැතිගේ යටතට ගේන්නේ. වගකීමක් ගන්න ඕනේ. වගවීමක් තියෙනවා. ඕගොල්ලෝ ගන්න තීන්දුවට ඕගොල්ලෝ වගවීමක් තියෙනවා. වගකීමක් තියෙනවා. ඕගොල්ලෝ අපිට වග කියන්න ඕනේ. නැත්නම් ඕගොල්ලෝ නීතිය ක්‍රියාත්මක වෙනවා. ඔයගොල්ලෝ වැඩ තීන්දුවක් කරලා රට බංකොලොත් කරොත් ඔයගොල්ලෝ වගකීම ගන්න බාර ගන්න. මහා බැංකුවට දානවා ඒක. දැන් මේ දැන් පරිසර අධිකාරියෝ දැන් මේ මම මේ ගමන මේ වාරි මාර්ග නිලධාරි දාන්න හදනවා වගකීම. ඒක ඇත්තම වගකීම දාන්න ඕනේ මේ මහා බැංකුව තමයි මේ ප්‍රශ්නේ. මහා බැංකුව මූල ප්‍රතිපත්තිය මහා බැංකුවේ මූල ප්‍රතිපත්තිය වැරදි. මාර කිව්වේ හොරකම් වලදී බලන් ඉන්නවා. FCID එක ඉන්ටර්නෙට් එකේ Facebook එකේ ඔක්කොම හොරන් වලදී බලන් ඉන්නවා. දන්නවා. ඔක්කොම ලිඛිත දීලා තියෙනවා. ID කාඩ් පිටින් දීලා තියෙන මිනිස්සු. මෙයාගේ මේ හොරන් වල වෙන්න දීලා තියෙනවා. ඇයි එක්ස්පෙරිමන්ට් එකක් ඒගොල්ලන්ට? අත්දැක බැලීමක්. මම කියනවා අත්දැක බැලීමක්. ඒ අත්දැක බැලීම වෙන්න දෙන්න බලන් ඉන්නේ ඒගොල්ලෝ. ඒතර මේ මහා බැංකුව තමයි තීන්දුව ගන්න නැත්තේ. ඒක බොරුට බයින ඩිජිටල් මනි වලට. දැන් ඩිජිටල් මනි වල හොඳ ඒවා තියෙනවා. මම කියන්නේ දැන් ඔක්කොම නරක වෙන්නේ නැහැ නේ. ඩිජිටල් මනි වලත් තියෙනවා යම් ක්‍රම වල හොඳ ඒවා. නමුත් ඒ හොඳ ඒවා තෝරගන්න දැන් අර කාර්යයක් ගත්තාම කාර්යයක් හොඳ දෙයක් කරන්න පුළුවන් වාහනයකින් ලොරියකින් හොඳ දෙයක් කරන්න පුළුවන් නරක දෙයක් කරන්න පුළුවන්. ඕනෙම දෙයක හොඳ නරක දෙකම තියෙනවනේ. ඒතර ඒ උපකරණ නෙමෙයි නරක වෙන්නේ. යන්ත්‍රය නෙමෙයි. ඒ AI හොයවා ඒ තාක්ෂණය නෙමෙයි නරක වෙන්නේ. ඒක පාලනය කරන එක පාවිච්චි කර ඒ මිනිස්සෙක් ඉන්නවනේ. එනේ එයා තමයි ඒක වැරදිට පාවිච්චි කරන්නේ. ඒ උපකරණ පිහියක් වෙන්න පුළුවන් ඒක වාහනයක් වෙන්න පුළුවන්. ඒක අපි දන්නවා. ඉන්න ඒතර ඒ වගේ මේ පාවිච්චි කරන කණ්ඩායම් වැරදිට පාවිච්චි කරොත් තමයි අපි ඔක්කොම හානියට ලක් වෙන්නේ. ඒ වැරදිට පාවිච්චි කරන නොකරන්න ඒගොල්ලන්ට වගකීම දෙන්න ඕනේ. ඒ වගකීම දුන්නේ නැත්නම් තමයි පාර්ලිමේන්තුව ගත්තේ නැත්නම් අර සෙන්ට්‍රල් පැනල්ස්ලා මධ්‍යගත සෙන්ට්‍රල් පැනල්ස්ලා අර ජාත්‍යන්තරයෙන් එන පොලිසි ටික ඒ විදිහටම ක්‍රියාත්මක කරනවා. ඒවා එන්නේ අර ක්ලබ් ඔෆ් රෝම් අර ඇජෙන්ඩා 230 වර්ල්ඩ් රිෆෝර්ම ග්‍රේට් රීසෙට් ඒකට තියෙන ටික විතරයි ඉතින් රට තුරට. රට තුල බුද්ධිමත් අයට, රට තුල ඉංජිනේරුවන්ට, රට තුල බටහිර වෛද්‍යවරුන්ට, රට තුල ඉන්න ප්‍රොෆෙසර්ස්ලාට, රට තුල ඉන්න දේශීය හැඟීමක් තියෙන දේශීය හැඟීමක් ඇතුව රට තුල ක්‍රියාත්මක කරන දෙන ව්‍යාපෘති වලට අවස්ථාව ලැබෙන්නේ. ඒ ව්‍යාපෘති අගට ෂිප් වෙනවා. අර ව්‍යාපෘති වලට මුල්තන දෙන්නේ. ඉන්නේම ගැන තමයි සාකච්ඡාවක් ඕනේ මේ මහත්මිය කියන්නේ ඒක තමයි. And they are making decisions about monetary policy. අන්න මගේ they are making decisions about the monetary policy. monetary policy වල තියෙන ගන්නේ ඒගොල්ලෝ. So what interest rates are. අන්න මොකද්ද ඉන්ටරෙස්ට් එක තින්දුකනේ එතනින්. කියන්නේ පොයිසතිය. තනිතරකින් තින්දු කරනවා. ඉන්ටරෙස්ට් රේට් එක. What how much money the Bank of England prints. That's Bank of England කොච්චර print කරන්නේ? කොච්චර බුද අච්චු ගන්නවද? මේ පොඩි අනුපාතය එතනින් වෙන තීන්දුව වෙන්නේ. තනිතනකින්. එහෙම වෙන්න පුළුවන්ද? ඔච්චර බුද්ධිමත් සංවාදයක් යන්න ඕනේද ක්‍රියාත්මක මොකද හැමෝගෙම ජීවිත එහෙම පිටින් බිමට දාන්න පුළුවන් වැරදි තීන්දුවක් ගත්තොත් ඉන්නේ ආර්ථිකව. මොකද ඔක්කොම ලෝක යුද්ධයක් වෙන්නේ ආර්ථික යුද්ධකින්නේ. ලෝක යුද්ධ වෙන්නේ ආර්ථික යුද්ධයක. ආර්ථික යුද්ධය තමයි ලෝක යුද්ධවලපත් වෙන්නේ. ඒක තමයි මහා බැංකුව හදලා තියෙන්නේ. ඒක කරවන්නේ. ඒතර මහා බැංකුව ටික පාලනය කරන බැරුණොත් තුන්වෙනි ලෝක යුද්ධය තමයි ඊළඟට එන්න තියෙන්නේ. ඒ මහත්මිය කියන්නේ ඒකම ඔක්කොම දාන්නේ නැහැ. අද වැදගත්ම කාරණා තමයි අලුත් පැන්ඩමික් එක්සර්සයිස් එකක් තියෙනවා. පෙගසස් කියලා. මේක කළා තියෙනවා. මම අද වැඩිම මේක තමයි මට පෙන්නන්න ඕනේ. පැන්ඩමික් ප්‍රෙපෙයාර්ඩ්නස් එක්සර්සයිස් එක කරා පෙගසස් නම. පෙගසස් නම. මම පාර්ලිමේන්තුවේම කියන්නේ ඉංගලන්ත පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තු හැන්ස්ටාඩ් එක මේ ඉංගලන්තේ මේ පැන්ඩමික් ප්‍රෙපෙයාර්ඩ්නස් එක්සර්සයිස් පෙගසස්. ඒ මොකද්ද මේ පෙගසස් කියලා ලොකු සිමුලේෂන් එකක් කරා ඒ ඉස්කෝල ළමයින්ට කළා මේ ඌරන්ට හැදෙන ලෙඩක් මේ ළමයින්ට හැදෙනවාද ඒක ළමයින්ට මාර බහනක ළමයින්ට මේක වැඩිම බහනකක් තියෙන කියලා උණක් ඌරන් හැදෙන ලෙඩක් කියලා ක්‍රියාත්මක කරන දේ මේ ඒ සිමුලේෂන් එක තිබ්බා ඉංගලන්තේ නේ every government department පාවිච්චි කළා මේ කරා බැලුවා මේ ඒ පෙගසස් කියලා
පැන්ඩමික් එක්සයිස් එක අර එදා කරේ ඉවෙන් 201 කියලා තමයි COVID-19 වලට කරපු එක්සයිස් එක කරේ ඒ කියන්නේ අභ්‍යාස වෙන්න ඉස්සෙල්ලා කරන්න ඉස්සෙල්ලා අභ්‍යාස කරේ 2019 මේ මම ඔක්කොම පෙන්නුවා ඉවෙන් 201 කියලා දැන් පැන්ඩමික් Pegasus ඉතින් එකම මට එකම පුළුවන් වෙද මාතෘ ඕනි කියලා වෙද මාතෘ ගොඩක් මෙතන ගේන්න ඕනේ වෙද මාතෘ ගොඩක් එකතු කර ගන්න ඕනේ මොකද මේක අපි එකතු කරලා නැත්තම් මේ තොරතුරු බෙදාගෙන අපිට බැරි වෙනවා මේක පුළු කරගන්න ඊට පස්සේ මම ඊළඟ එකට එනවා මේ පාර්ලිමේන්තුව ඉංගලන්තේ pandemic preparedness exercise Pegasus 2025 නොවැම්බර් 4 දැන් කලිවරේ ඩිබේට් එකක් තිබුණා නොවැම්බර් 4 2025 පාර්ලිමේන්තුව ඉංගලන්තේ ඔෆිෂියල් පාර්ලිමේන්තුව ඒකට ඒ දේවල් මේ වෙනවා මේ මට කොහොම කියන්න ලාක් නෑ මේක තමයි මට අද පෙන්නගෙන ඕනුනේ විශේෂම කාරණේ මේක. ඒතර ඒගොල්ලෝ නැවත අභ්‍යාස තියෙනවා අභ්‍යාස සිමුලේෂන්ස් එක්ස්පෙරිමන්ට්. ඒ කියන්නේ මේ අතද බැලීම් සමාජයේ එක පොකට්ස් පාවිච්චි කරලා අතද බැලීම් දැන්ටමත් කරනවා අලුත් පැන්ඩමික් එක ගේන්න. ඉතින් ඉන්නවා. ස්වභාවික විශ්ව විතර නෙමෙයි අර කිව්වනේ එක එක ඕනි කියලා. තනින් තනට. ඒතර දැන් මේ කරගෙන ඉන්නවා. මට මේක තමයි නියම දී ගන්න ඕනේ අද. අද අපේ බටහිර වෛද්‍යවරුන්ට දේශීය වෛද්‍යවරුන්ට මානට මේ ගැන හොයාගන්න මේක ආවොත් දැන් දන්නවා දැන් බොරුවක් මේක එක්සර්සයිස් එකක් එහෙම එකක් නෙමෙයි තියෙන්නේ හිතාමතා තමයි කියන්නේ සොලියුෂන් එක තමයි ප්‍රශ්නේ වෙන්නේ දැන් ප්‍රශ්නේ නැටේ නෑ ඔයවත් ඒගොල්ලෝ කරාට පස්සේ තමයි ප්‍රශ්නේ එන්නේ ප්‍රෙෂර් ගෙන්නේ ඒතර මේ දැන් මේ එක්සර්සයිස් එක කරන එක්සර්සයිස් එක ඒතර ඒක Pegasus නම දාලා Pegasus එක්සර්සයිස් එක මේක කරන්නේ ඌරට හැදෙන ලෙඩක් ළමයින්ට හදන්න පුළුවන් ළමයින් මේක ගන්න පාදේ ළමයි හරි පරිස්සමක් මම දුන්නේ මේකම කරන්නේ ඉස්සෙල්ලා වැඩි හිටියන්ට බහන එකයි කියලා කියනවා COVID-19 දැන් මේක හදන්න ළමයිට බහන එක. පුංචි දරුවන්ට මේක හදුනොත් බහන එක කියලා ළමයි කියන්න දන්නේ. එහෙන් තමයි මොනවද මේ කියන්නේ මේක පෙන්වන්නේ. මගේ සාකච්ඡාවේ කයිමට් ගැන කතා කරාට මට මේක තමයි මගේ අද මූලික මෙන්න මෙතන තමයි මට බටහිර වෛද්‍යතුමාලයි මේ අපේ දේශීය වෛද්‍යතුමාලයි මේ ගැන මේ දැනුවත් කරලා තියෙන එක හා අවබෝධයක් ගන්න එක. දැන් මේ පැන්ඩමික් වෙනවා. මේ තියෙන එක මේ ස්කූල් ලොක්ඩවුන් කළා බැලුවා ඒගොල්ලෝ. ස්කෝල වහලා ලොක්ඩවුන් කළා සීක්‍රට් Pegasus පැන්ඩමික් ඩ්‍රිල් එකක් තිබ්බා. ඩ්‍රිල් එක. unknown exercise are an echo of fear tactic. ආය බය තුලින්. ආය fear tactic එකක්. ආය බය පාවිච්චි කළා කොවිඩ් විදිහට ආය ගේන්න පුළුවන් මේ ඩ්‍රිල් එකක් මේක. ඩ්‍රිල්ස්. ඉතින් ඒක මම කිව්වා අපි එකමුතු වෙන්න ඕනේ. දැන් අර අපි ඔක්කොම අරවා මේව ගැන ඔක්කොම හිතන්නේ නැතුව අපේ තියෙන අදහස් වල අඩුපාඩු වෙන්න පුළුවන් අපේ වැරදි වෙන්න තියෙනවා වෙන්න පුළුවන් අපි අඩුපාඩු තියෙන ඔක්කොගෙම අපි ඔක්කොම අමතක කරන්න ඕනේ. අපි හැමෝටම අඩුපාඩු තියෙනවා. මගේ අඩුපාඩු තියෙනවා. හැමෝටම අඩුපාඩු තියෙනවා. අපි අමතක කරලා දාලා අපේ මනසෙන් අයින් කරලා වගේ බබල්ස් හදන් ඉන්න අපි පුංචි පෙර බෝල හදන් ඉන්නවා. ඒක අයින් කරලා දාලා බෝල හදන් ඉනවා. එක එක ඔළුවේ ලෝක තියෙනවා. ඒක චුට්ට පැත්තකින් තියලා ඒක කරගත්තට කමක් නැහැ. හැබැයි මේ ගැනත් සාකච්ඡාවක් යන්න ඕනේ. තමන් දන්න තොරතුරු හිමින් දීලා අයි මේක පොඩ්ඩක් හොයලා බලමු නේද? අපි එනකොටම මේක නවත්ත කරන ක්‍රමයක් අපි ලැහතර හිමු නේද? අර මං කර වක්කඩේ කඩුව ඔක්කොම කඩන් ගන්න නැත්නම් මොකද අපේ රටේ පවුලක් නැහැ. අයිනවල තියෙනවා. මම වෙන්නේ මම අර පෙන්නෝනේ ඉංගලන්තේ ඇමරිකාවේ දණ්ඩක් සාකච්ඡා කරනවා. මම ඉංගලන්ත අගමැතිනි කියලා බලන්න තු කියනවනේ. දැන් අපේ අගමැති කෙනෙක් කොහොම කියනවද? අපේ ජනාධිපති කෙනෙක් මහ බැංකුවක කොහොම කියන්න පුළුවන් දැනුමක් තියාගෙන කියනවද? නැහැ. ඒ දැනුම තමයි දෙන්න දැන්. ඒගොල්ලෝ ඒ දැනුම ඕනේ මේ බියුරෝක්‍රසිය පාලනය කරන්න. මේ රාජ්‍ය නිලධාරීන් ටිකව තරක් කරලා පුළුවන් වෙනවා ඒගොල්ලෝ. දැනුම ඕනේ. අපේ දේශපාලන පරිම දැනුමක් ඕනේ මේ ලාගේ. හැම කෙනාටම මේ හැම පක්ෂෙටම දැනුම ඕනේ වටහා ගැනීමක් ඕනේ. දැනුම අතර මදි වටහාගෙන මේ එන මේ වැරදි ආයෝජන වෙන්න පුළුවන් වැරදි ව්‍යාපෘති අඳුනගෙන ඒව අයින් කළා දාන්න. බෝලේ පාස් කරලා දාන්න වෙන දිහාකට. ඉතින් ඒ මිටිගේට් කර මිටිගේට්. ඉතින් එතන කරන්න තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඒතර මිටිගේට් කරද්දී එන්ඩිසල් දැන් දන්නවා හරි. දැන් ආයෙ ලැහත් වෙනවා ඒකට කියන. ඒතර ඒක ක්‍රියාත්මක කරන එන්නකොටම දන්නවා මේක එක්සර්සයිස් එකක්. බොරුවක්. තනිය බොරුවක්. බොරු COVID-19 ගත්තෙත් නෑ මේ පෙරලා මේකලු. මිර එක මොකද්ද COVID-19 event 1 එක. නේ? දැන් ආගෙන ඒක තමයි දේශීය මාතෘන්ට දැන් තන නැත්තේ. දේශීය මාතෘන්ට දැන් තන දෙන්නේ නෑ මේ ගොඩක්. මේ තන නැති කරන එක. මොකද මේ දේශීය මාතෘන් අයින් කළා දැම්මොත් බටහිර මාතෘන්ගේ සාකච්ඡාත් නැති කළා දැම්මොත් කතිකාවතක් නැත්තම් බටහිර වෛද්‍යතුමාලා අතරේ කතිකාවතක් නැත්තම් මේ ගැන සාකච්ඡා කරන්න තරක් දීලා නැත්තම් ෆෝරම් එක නැත්තම් බටහිර වෛද්‍යවරුන්ට මේක කතා කරන්න මේක ගැන තොරතුරු හුමාරු කරගන්න අවබෝධය ලබා ගන්න තැනක් දීලා නැත්තම් බටහිර වෛද්‍යවරුන්ට නෑ පුළුවන් දේශීය මහතුරුන්ට දීලා තරක් දීලා නැත්තම් කොහොමද මේ කතා කරන්නේ කොහොමද මේ කරුණ අපි ඉදිරිපත් කරන්නේ කොහොමද මේක අපි කතිකාවතක් අතුරු කරන්නේ
ඒව තමයි විශ්ල ගන්න තියෙන්නේ. ඒක තමයි මම අද ගෙනාව සාකච්ඡාව. මේ තියෙන්නේ මේ මිනිසෝටා ලෙජිස්ලේචර් එක මිනිසෝටා ප්‍රාන්තයේ HF 3219 එයා 25 26 මේ ලෙජිස්ලේචර් එක දාලා තියෙන ඒගොල්ලෝ මේ තියෙන mRNA බයෝවෙපන්ස් කියලා. මේ පණත කියනවා. අපේ ලංකාව කති කවුරුත් නැහැ. මේ පනත් පව සම්මත කරන්න දැන් නීතිමය රෙගුලාසි ඇතුළු කරලා නීතිමය මේ ෆ්‍රේම්වර්ක් එකක් හදලා කෙසේ හෝ මිනිස්සු එරට ජනතාව එකතු වෙලා මේක අවබෝධ ලබා ගන්න නෙමෙයි ඒක අවබෝධයක් කරගෙන ෂෙයා කරගෙන තමන් හොයාගන්න තමන් ෂෙයා කරන්න බෑ පළක්ක කැමති නැහැ එහෙම ඇත්තක බෑ ඒ තමන්ගේ දැනුම එයාගේ දැනුම එයාගේ අවබෝධය මගේ දැනුම අවබෝධය අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ දැන් අද මම ඒක අනිත් දෙන්නේ අවස්ථාව මොකද මේක එහෙම එකක් අවබෝධය තමන් හැමෝගෙම අවබෝධ ඕනේ තනි කෙනෙක්ගේ නෙමෙයි මම පෙන්නන්නේ මේ ඔක්කොම මේ බිග් පික්චර් එක මම පෙන්නන්නේ ඒක තනි තනික මොකද මේක වැඩන්නේ තනි තනි පුද්ගලයාට ඒ දැන් වෙද මහත්ෙක් නම් ඒ වෙද මහත් බෙහෙත් කරන ඒ පළාත බටහිර වෛද්‍යවරුන් නම් අපි කියමු බටහිර වෛද්‍යවරයෙක් ඉන්නවා කොළඹ තදාසිත අපි කියමු මේ කොළඹ ප්‍රධාන ඉන්නවා මාළඹේ කියමුකෝ ඒ වෛද්‍යතුමා ඒ පොකට් එකට ඒ වෙදකම් කර ගන්න යනකොට කොහොමද වෙදකම් කරගෙන ආවේ ඒ පිට දැන් පිටිනුත් වෙනවනම් රට වටෙන් වෙනවනම් කොහොමද මම බෙහෙත් කර සනීපුණාද මගේ බෙහෙත් දෙන ක්‍රමේ සාර්ථකද ඒතර ඒක තමයි අධ්‍යයනයක් තියෙනවා ඉතින් ඒක ෂෙයා කරන්න පුළුවන් වෙන්න ඕනේ අනිත් පැත්ත එක තනියෙන් තියාගන්න නැතුව එහෙනම් අපි දන්නවා දැන් මේක එහෙනම් අර කවුණි වෙන්නේ නැහැ අර ජාත්‍යන්තරයෙන් එන එක ඕනි වෙන්නේ නැහැ ඒ එක්සර්සයිස් ඕනි වෙන්නේ නැහැ මොකද ඒ ලෙඩේ මේ දැන් තියෙන බෙහෙත් වලටම සරලව සනීප කරන්න පුළුවන් මේ එහෙනම් ඒටි දැන් සම්මත කරනවා මේ බයෝ වෙපන් mRNA බයෝ වෙපන් එක ප්‍රොහිබිෂන් ඇක්ට් එක කියනවා අර අපි කියන අර ත්‍ස්තවාදී වෙලක් මේ පනත තියෙන ලංකාවේ ඇන්ටි ටෙරරිසම් ඇක්ට් එහෙ කියලා ඉවරයි පනතේ තේමාව mRNA බයෝ වෙපන්ස් ප්‍රොහිබිෂන් ඇක්ට් තහනම් කිරීමේ පනත mRNA injections and products designated as weapons of mass destruction. Weapons of mass destruction. කියන්නේ නියුක්ලියර් මිසයිල් න්‍යෂ්ටික බෝම්බයක් හා සමානයි. mass destruction. මහා විනාශ කරන එක. and products prohibited කරන්න කියන එක. ඒකේ මේක තමයි කියන්නේ මේ ඒ පනත මේ තියෙන පනත දෙන්නම් මම වෛද්‍යතුමාට මේක අනිවාර්යෙන් මම ඊමේල් කරනවා ඉල්ලුවා මේ කියවන්න. ඒතර මේකෙන් අපිට ගන්න බේව තියෙනවා. මේ ඉංගලන්තයේ මේ කට්ටිය ගොඩාක් අමාරුන් අය World Council for Health කට්ටිය ඔක්කොම එකතු වෙලා මේ හදලා තියෙන්නේ. මේ හදාගෙන යන රෙගුලාසි එක. තාම ඉවර නැහැ. අන සම්මත කරලා බැරුණා. ඊට පස්සේ මම ඉක්මනින් දැන් ඉතුරු යනවා. දැන් රුවන්ඩාවේ දැන් මාබක් ගහලා තියෙනවා. අර මහත කිව්වේ මාබක් රුවන්ඩාවට මේ එක්සර්සයිස් එක කරනවා. රුවන්ඩා මාබක්. දැන් ටැන්සානියා මාබක් වෛරස් කියලා. मैं सिमुलेशन नहीं करा मैं दिन प्रेस रिलीज हेल्थ हॉस्पिटल्स NYC प्रेस रिलीज में हेल्थ हॉस्पिटल लीड्स मल्टी एजेंसी ट्रेनिंग एक्सरसाइज फॉर माँ बाप लाइक डिसीज माँ बाप एक्सरसाइज कर ला ट्रेनिंग एक्सरसाइज इधर में एत्ता वायरस से कागज ना किसी तो कनेक्ट गया तामा वायरस तक आइसोलेट करना है ෆංගස් බැක්ටීරියා තිබුණට වයරස් කියන එක අයිසොලේට් කරලා නැහැ. එහෙනම් කොහොමද ඉන්ජෙක්ෂන් එක හදන්නේ? තනිකර ව්‍යාපෘතියක් තනිකර අර බෙරිස්මොඩ මහත්මයා මුණි පෙන්නු එන්නේ ව්‍යාපෘතිය නන මේ ඒක එක්සර්සයිස් කියන්නේ. ඒක එක්සර්සයිස් එකක් ඕනේ වෙන්නේ ඒකනේ. ට්‍රේනින් එක්සර්සයිස් එකක් ඕනේ. ඒත් මේ ට්‍රේනින් කරලා එක්සර්සයිස් දීපු කට්ටිය හිතන්නේ ඒක ඇත්තක් කියලා. ඒගොල්ලෝ ඒක අනිවාර්යෙන් ක්‍රියාත්මක කරනවා මේ බලපෑම් කළ දේශපාලන බලපෑම් කළ පහෙන් ක්‍රියාත්මක කරනවා. එතකොට රටේ වරදින මේක. මේ මම ඒක පෙන්නම patients අරගෙන simulated symptoms අරගෙන මාබක් වයස to treat health care provider ඇත්තක නෑ ඒක simulated symptoms කියන්නේ රෝග ලක්ෂණ simulated identify කරනවද isolate කරනවද මේ coordinate කරන විදිය දැන් hospital වල මේ අර විදියට මොකද ආයෙ බයක් ඇති කරන්න දන්නේ මට අද පෙනෙනවා මේක දැන් මේ ASCII ඉතල බලන්නකො සෞඛ්‍ය පසුබිම් ගෙනවෝ තියෙන දැන් අට මේ අරුබුද ලක්වන තියෙන වෙලාවක අපි ෆොරින් ඈඩ් ගේනවා ෆොරින් ආමිත් එනවා දැන් මේ මොහොතේ. ඒතකොට අපි දැනුවත් වෙන්නේ නැත්තම් අපි වරද ගන්නවා. ඒකම දීලා තියෙන මේ ඔක්කොම කාරම දීලා තියෙන එක එකපාරම. මේක හොඳම ආකාරයට පැකේජස් එක මේ ස්පාස් එක ඊට පස්සේ. එයා 25 28 කියන ඉතින් ඉන්නවා. මේ අර ජෝන් හොප්කින්ස්ම තමයි. මතකනේ ඉවෙන්ට් 1 එක COVID-19 ගේදිත් කරේ ජෝන් හොප්කින්ස්ලා. මේ ජෝන් හොප්කින්ස්ලා තමයි. ඒක නවත්තලා ඒගොල්ලෝ කරන එක කවුරුත් නවත්තලා නැහැ.
කිසිම ආණ්ඩුවක් කිසිම රාජ්‍යයක් අර මම කිව්වේ ඒගොල්ලෝ උඩින් මේගොල්ලෝ ඉන්නේ. තාම ජෝන් හොප්කින්ස්ලා Center for Health Society කියා Security SPAS pandemic SPARS SPAS pandemic එක. SPAS කියන රෝගී තත්ත්වය 2025 futuristic scenario අරකම තමයි. event 1 2019 කොවිඩ් කරා වගේ වෙන්නේ ඉස්සෙල්ලා futuristic scenarios තු කරන්න ලෑස්ති කරලා තියෙනවා. ඒක මම මේ දැනුවත් කරලා තිබ්බේ මේ ටික මට මේ දැනුවත් කරගන්න ඕනේ. ඒ ඊළඟට PAPS කියලා මේවල කියනවා. pathogen access benefit sharing කියලා. දැන් මේ පනත ගෙනලා දෙනවා WHO. මේ අඩත දෙන්නේ විස වර්ග ටික විතරයි. විස වර්ග. ඒතර ඒගොල්ලෝ කියනවා හැම රටකම දැන් මොකද විස වර්ග හොයාගන්න බැරුව දැන් SARS CoV වල වෛරස් එකක් නැහැ. COVID-19 නෙවෙත් නැහැ. මොකද කොටම බරක්. කතා කරන්න බැරුව බිමට වටනවා. WHO එකයි ඒක නිලධාරීන්ට කට උත්තර නැහැ. බිමනේ ඒගොල්ලෝ දැන් කියනවා හින්දා PAPS pathogen access and benefit මොන benefit benefit එකක් තියනවාද pathogen අපි මේ රටක් අපි කියන්නේ ඇමරිකාව හොයාගෙන දෙනවා මොකද විස කොටස. ඕක තමයි මොකද WHO ට තියෙන හදිසි මේ හදිසි මොකද WHO කියන්නේ මට විස කොටස දෙන්න කියලා. දැන් ඒ රට එක මෙල්ල කරගෙන බෙහෙත් දීලා සනීප කරන් තියෙනවනේ මොකද WHO ට මෙහෙමද ඒ විස කොටස ඉල්ලන්නේ. ඒ අර දැන් ඒගොල්ලෝ විස කොටස හොයාගෙන බැරිලද තාම මිනිස්සුන්ට මේ තාම ඒගොල්ලෝ හොයාගන්න බෑ විස කොටස. සූරජ් හැමතුනේ සූරජ් නොක්කොබෙන් විස කොටස හොයාගන්න බෑ. එම විස කොටසක් අංග ඇතුළේම ඇති වෙන්නේ. ඒතර ඒගොල්ලෝ හදනවා බෝ ගන්න පුළුවන් විස කොටසක් හොයාගන්න පුළුවන්ද කියලා. ඒකෙන් තමයි ඉල්ලන්නේ මේ PAPS pathogen access and benefit sharing negotiations and part of the World Health Organization WHO broader pandemic agreement talks. our pandemic treaty එකට තෙම මේකක් කියනවා. Involving member countries working under intergovernmental negotiation body එක හදනවා. INB to create system for sharing pathogens and ensuring equitable දානවා. අර මම කිව්වේ equitable. පුවසත් දුප්පත් කියලා බෑ ඔක්කොම අයින් වෙන්න ඕනේ. ඒක equitable කියලා කියන එකට. access to vaccine අර vaccine ම තමයි එන්නේ. දැන් බටහිර වෛද්‍යවරු දැන් මේ මොහොතේ දැන් ලෙඩ සනීප කරලා ලංකාවේ vaccine වලින්ද දැන් බටහිර වෛද්‍යවරු ගොඩක් ඉන්න දේශීය වෛද්‍ය මහතුරු ඉන්නවා. දැන් දේශීය වෛද්‍ය මහතුරු බටහිර වෛද්‍යවරු දැන් මේ මොහොතේ පොය බල ගහලා ඉන්න අය. ඒගොල්ලෝ බෙහෙත් දෙන්නේ මේ vaccine එකෙන්ද? දැන් වෛද්‍ය මහත්තයා ගාව ડોක්ටර් ගාවට බෙහෙත් ගන්න එන මේ දැන් මේ මොහොතේ එන ලෙඩුන්ට vaccine එකෙන් සනීප කරන්නේ නෑනේ. ඒතර මේ දැන් මේකට දෙන්න හදන්නේ මොකද්ද මේ vaccine ම තමයි. ඒතර vaccine එක දෙකම ප්‍රතිකර්මේ. vaccine එක මේගොල්ලෝ කියන දන්නේ vaccine එකමයි. මේගොල්ලන්ගේ කටේ තියෙන මේගොල්ලන්ගේ ඔළුවේ තියෙන්නේ එන්නත් වලට යන විතරයි. වෙන අලුත් බෙහෙත් වර්ග වෙන ඩ්‍රග්ස් වර්ග වෙන මේ කරේ පාම්සර වෙන බෙහෙත් කොච්චර බෙහෙත් වල තියෙනවද? ඇන්ටිබයොටික්ස් තියෙනවා, ඇන්ටි ෆංගල් තියෙනවා. ඒව ගැන කතාවක් නැහැ. ඒව දැන් පැත්තට විසිකලා. මේකට ඕනිම වැක්සින් වලට යන්නේ. ඒකෙන් තමයි මේ වෙනලා තියෙන්නේ. ඉතින් ආයෙ ගේන්න දෙනවා. ඒතර මේ sooner to accelerate the progress නේ. WHO එකම. countries to reconvene sooner to accelerate progress එක. agreement එක. යටතට ගෙනලා දාලා තියෙනවා දැන් PAPS කියන එක. මේක කෙටි කරා PAPS. pathogen access benefit sharing. ඉතින් මේක දැනුවත් කරලා තියන්නේ අපි වෙදමාත්‍ය අපි බොහොම අමාරු තැනක ඉන්නේ. වෙදකමත් කරගන්න බැරි තත්ත්වෙට මේ බලපෑම් කරනවා. එතකොට ඒ ASEAN අපි ඉන්නේ. මේ ජෝන් හොප්කින්ස් එක. මෙදී SPAS නිල වාර්තාව. 2025 a futuristic scenario to facilitate medical countermeasure communication එකක් මේ. බෙහෙතක් ගැන දෙඩොක්ටර් කතා කරන්නේ ඩොක්ටර් වරක් ඉන්නවා. හරිම communication එකක්. මේ සම්බන්ධීකරණයක් මේ තොරතුරු මොකද්ද මේ? medical countermeasure communication SPAS. 2025 දාලා තියෙන futuristic scenario දැන් මේ අපි ඉන්නේ 2025. 2028 ඉතින් මං ගානේ බෙරලා තියන්නේ. ඒතර අපේ වේද මාතෘ අපේ ඩොක්ටර්ස් මේක ගැන දැනුවත්. ඒතර එන්නකොටම දන්නවා මොකටද මේ හැරෙන්නේ කියලා. ඒතර මේ ටට් ගාලා මේ තොරතුරු ෂෙයා කරගෙන අඳුනගෙන ඉන්න ඩොක්ටර් මොකද වේද මාතෘ අපි බටහිර වෛද්‍යවරුන්ට තියෙන ලොකුම මේ ශක්තිය තමයි හොඳ කණ්ඩායම එකතු කරන ඔබතුමාලා. ඔබතුමාලා තියෙන එකම හංගි තමයි. පරිසර අධිකාරියෙන් පුළුවන් ඕනි තරක වෙන්න පුළුවන්. හොඳ කණ්ඩායම හැමතැනම එකතු කරගන්න. මේ බුද්ධිමය ගන්න කැමති සංවාදයකට එන්න කැමති ඉගෙන ගන්න කැමති කන මම දන්නවා වෙලා යනවා තමයි කාලය යනවා පඩියක් දෙන්නේ නැහැ මේකට මුදල් දෙන්නේ නැහැ අපි දැන් ඉන්නේ මාර අමාරු තැනක හරි ඇත්ත තමයි අපි ඉන්නේ හරිම අමාරු තැනක ඩොක්ටර්ස්ලත් අමාරුයි ආර්ථික වියදම් වැඩි දැන් මේ වියසනට තවත් ආර්ථික වියදම් වැඩි හැමෝම ඉන්නේ රණ්ඩු වෙන මනස තමයි ඒත් කෙසේ හෝ මේ එන නපුරු මේ අර ව්‍යාපෘති මිටිගේට් කරන්න යම් කණ්ඩායමක් රට ඇතුළේ ඕනි ඒක දැන් තනිතර පුද්ගලයා එකතු වෙලා දැනුම අවබෝධය ලබාගෙන මේක මම කියන්නේ ප්‍රූව් කරගන්න කියලා කියන්නේ මට ඔක්කොම දෙන්න වෙලාව නැති නිසා මම එකකින් දීලා තියෙනවා මේ හරහා
රිසර්ච් එක කරගත්තා. මොකටද මේ වෙන්නේ? මොකද්ද මේ පාස් කියන්නේ? ස්පාස් මොකද්ද මේ කොමියුනිකේෂන් සිස්ටම් එක අපි අඳුරන් ඉන්නවා. ඒක තුලින් වරදක් කරන්න හැදුවොත් අපිට පුළුවන් මේ මිටිගේට් කරන්න. ඒතර අපේ රටේ කණ්ඩායමක් ඉන්නවා. ඒක තුලින් දැන් 25 ඇතුළත නපුරක් කරන්න හැදුවොත් ටක් ගාලා මැදිහත් වෙලා ඒකට තොරතුරු දීලා ඒක මිටිගේට් කරන්න. ඒ කියන්නේ අවම කරන්න. ඒකට BSNL ලොකු කරන්න නැත්නම් අවම කරගෙන බේර ගන්න. කණ්ඩායම ඒතර රට තුල ඉන්නවා. දැන් ආරක්ෂාවට. එන්නේ වගේ ආරක්ෂිත කණ්ඩායම අපි හදා ගන්න ඕනේ. ඒක බටර වෛද්‍ය ක්‍රමේ ඉංජිනේරුවරු අපේ දන්ට ඉන්න අපේ විශ්වවිද්‍යාලේ ඉන්න ඉහළ පෙළ ළමයි ටික ඉන්නවා මේ කුලපතිවරු උපකුලපතිවරු හොඳ ප්‍රොෆෙසර්ස්ලා. ඒ කියන්නේ හොඳ හදවතක් තියෙන සුන්දර අය ඉන්නවා. මම දන්නවා මම හම්බෙලා තියෙන ඕන දේ මම කතා කරලා තියෙන සුන්දර කතිකාචාර්යවරු ඉන්නවා. හොඳ ප්‍රොෆෙසර්ලා ඉන්නවා. ඒ ඕනි. ඒ සුන්දර මිනිස්සු කියන්නේ. ඒත් ඒගොල්ලොත් එක මේ කතිකාවත මේ රණ්ඩු වෙන්න පඬිත වෙන්න නෙමෙයි. කතිකාවත. කතාව. ඊට පස්සේ මේ ડોකියුමන්ට්ස් මේ තොරතුරු රණ්ඩු වෙන්නේ නැතුව මේ තොරතුරු බෙදා ගැනීමක්, ඉගෙන ගැනීමක්, තව තොරතුරු හොයා ගැනීමක් කරන එක තමයි මේ ඉල්ලන්නේ. මුකුත් නෙමෙයි. ඊට පස්සේ මේ රෙබෙල් නිවුස් මේ කට්ටිය දැන් පෙටිෂන් එකක් දාලා දෙනවා මේකට විරුද්ධව. නෝ පැන්ඩමික් ඉතින් අස්සම් කරලා දෙනවා 30000 ගණක් මේ ඉක්මනට. දැන් 50000 ඕනලා තියෙනවා. දැන් 30940ක් අස්සම් කරලා දිනවා. නෝ පැන්ඩමික් ට්‍රීටි. ආයි කෙලින්ම ඉක්මනින් සයින් කරලා මේක බාර දෙනවා. මේක සම්පූර්ණ විස්තරයක් තියෙනවා මේට විරුද්ධව. මට මේ පෙන්වන්න බෑ මම පෙන්නුවා විතරයි. ඊට පස්සේ මේ ඉක්මනින් යන්න ඕනේ දැන්. Earth Day. දැන් මේක Earth Day දාගෙන මේ partnership එක දානවා මේ climate week දාගෙන establish high standard of conservation monitoring and in Americas partnership and CC35 Earth Day. ඒගොල්ලෝ නෙමෙයි පැත්තකට. එහෙනම් පෙන්නන්න දැන්. මේක හොයන්නේ CC35 කියන්නේ මොකද්ද? මොකද්ද ඒ ඇජෙන්ඩා එක? ඒක කියනවා එක එක දේවල්. අපි තරන් හිටියේ නැත්නම් අහුවෙනවා. ලංකාවට ගැලපෙනවද මේක නැද්ද? ලංකාවේ ජනතාවට මේක ගැලපෙනවද? ඒකෙන් ලංකාවේ ජනතාව මේකේ මුදා ගැනීමක් කරගන්න පුළුවන්ද මේ කියන එකෙන්? නැත්නම් ජනතාව තවත් කබලෙන් ඉපඩලා දාන එකක්ද? එහෙම කබලෙන් ඉපඩලා දාන එක නම් අපි කරන්නේ නැහැ. ඒ ව්‍යාපෘති අපිට අවශ්‍ය නැති එකක් ඒ කියන්නේ. ඒක අයින් කරනවා. ඒත් මේකට හොයලා තියන් ඉන්න ඕන හැබැයි. මට ඔක්කොම වෙන්න බෑ නේද? මේක පෙන්නුව ගමන් මේ කාර්යය හොයාගෙන යන්න ඕන. මේක හොයාගෙන CC35 කියන්නේ මොකද්ද? ඒකේ අර Pegasus වගේ තමයි. Pegasus කියන්නේ මොකද්ද? මොකද්ද මේ කියන අලුතෙන් ඌරගෙන් හදන්න හදන ලෙඩේ මොකද්ද? ඒක මොකද්ද? ඒක මොකද්ද කියන හදන විදිහ. මොකද්ද ඒක සිම්ප්ටම්ස් ඒගොල්ලෝ පෙන්නන හදන සිම්ප්ටම්ස් මොනවාද? ඒක අධ්‍යයනය කරන්න වෙනවා. ඒතර ඒ වෛද්‍යවරයාට යම් ඒ ගැන හදාරීමක් කරගන්න වෙනවා. ඔක්කොම අපිට එක සැරේ කරන්න බැරි හින්දා. ඊට පස්සේ එන්නේ මේ උනේ දෙයම පෙන්වන්න දැන්. මේ පොඩ කට්ටිය කොහොමද දැනගන්නේ මොකක්ද මේ උනේ ලංකාවේ 12 වෙනිදා ඉඳලා උනේ සෝලර් ප්ලෑස් එක සැරේ ආවා. ඒ කියන්නේ එක පිට එක X class සෝලර් ප්ලෑස් පවිවතාවට එකක් වදිනවා තව එකක් එනවා. ඒ කියන්නේ එකක් නිකුත් වෙනවා X1 2 පොඩි ඒවා හැබැයි X1 2 අපි ඉන්නේ කාන්දමක් ඇතුලේ. ඒතකොට ඒ කාන්දම පෘථිවි කාන්දම අපි ආරක්ෂක පටලේ එක පිට එක වදිනවා එකට. ඒ කියන්නේ X1 එකක් වදිනවා. ආයෙ එකක් වදිනවා. ආයෙ එකක් වදිනවා. ඒ කියන්නේ පිට පහක් වදිනවා. ඔය කියන නොවැම්බර් 12 ඉඳලා. ඒක තමයි සුළු කුණාට බවට පත් වෙන හේතු උනේ. ඒක හැබැයි තිගුර කිරීමේ කට්ටියක් ඉන්නවා. අපි කියන්නේ වෙනම වෙපන්ස් තියෙනවා, වෙනම ටෙක්නොලොජි තියෙනවා, ඩිරෙක්ට් එනර්ජි වෙපන්ස් හරි මේ තියෙනවා, තිගුර කරන්න පුළුවන්. ඒ තාක්ෂණෙත් ඒක කරව තියෙනවා. හාෆ් විතරක් නෙමෙයි. ඒතර ඒ කියන්නේ non ionizing ionizing සඩස්ටොප් එක පාවිච්චි කරලා එතන දුර්වලතාවයක් හදලා එතන මේ විමෝචනයක් එතන තියෙන රිත්තකයක් හදලා උඩ මේ අපේ තියෙන ආරක්ෂිත බලල කඩා දාන්න පුළුවන්. ඒ අපේ හැම තියෙන හැමත වගේ තියෙනවා අපිට ආරක්ෂක වලවල් ටිකක්. ඒ කියන්නේ ඕසස්තරේ තියෙනවා ඇට්මොස්ෆියර් එක, ස්ට්‍රැටොස්ෆියර් එක. ඒ වගේ වෙලාවක මේගොල්ලෝ දන්නවා. දැන් ඔන්න සෝලර් පැනල් පහක් වැදුනා දැන් අන්ස්ටේබල්. දැන් මෙන්න මෙතන දැන් රත් වෙනවා මුහුදේ වතුර. දැන් මෙන්න මුහුදේ වතුර රත් වෙනවා මෙන්න මේ කලාපේ. ඒක ඉන්දියන් සාගරේ වෙන්න පුළුවන්, බෙන්ගාල බොක් වෙන්න පුළුවන්. මේගොල්ලෝ දන්නවා මේක. දැන් සෝලර් පහක් වැදුනා. දැන් තත්ත්ව අන්ස්ටේබල් පෘථිවියේ. දැන් පෘථිවියේ එනර්ජි එක වැඩි වෙවිලා. අපි ආහාර ගන්න ගොඩක්. අපි ආහාර ගොඩක් ගත්තාම අපිට කොහෙන්ද පිට දාන්න ඕනේ? ගොඩක් වතුර පිගුවම මුත්‍රා පිට කරනවා වගේ මේ සූර්යාගෙන් එන තද බල කිරණ, තද බල ප්‍රහාර ඔක්කොම අල්ලගන්න බෑ පෘථිවියට. වැඩි දැන් අල්ලගෙන. ඉතින් කොහෙන්ද පිට දාන්න ඕනේ? සූර්ය පෘථිවියත් ජීවත් තියෙනවා. පෘථිවිය ඒක වෝල්කන් වලින් පිට දානවා. කියන්නේ ගිනි කඳු වලින් පිට දානවා. ඒ වගේ ඒක සුනාමි වලින් පිට දානවා. ටෙක්ටොනික් ප්ලේට්ස් පිට දානවා. කොහෙන්ද පිට දානවා? එක්ස්ට්‍රා එනර්ජි එක. එක්ස්ට්‍රා මෙන්න දැන් නැති එක්ස්ට්‍රා එනර්ජි එකක්. එක්ස්ට්‍රා බලශක්තිය පෘථිවියට වදිනවා. ඉතින් ඒක කොහෙන්ද පිට දා ගන්න ඕනේ? මේ එක්ස්ට්‍රාස් පහක් වැදුනා. මේක තමයි කාරණේ 12 වෙනි ඉඳලා. ඉතින් මේක තමයි චන්දමාරුතය දක්වා බෙන්ගාල බොක්කෙට ආවේ. ඒ බලතැක අර සූම් මාත් එක පෙන්නුවා. ඒ යන ගමන් මාර්ගය බැලුවා නම් ඒ වැඩි තරත් එක්ක සම්බන්ධයි. ඒකට මේ ගමන වැදුනේ අපි ඇත්තම සමග ආසිතව.
ඒ සෝලර් ප්ලාස් එක මම පෙන්වන එක මෙතන බලගත්තා ජෙම ස්ටෝම්ස් ටික ආවා කියලා 12 වෙනිදා ඉඳන් පටන් ගත්තා. ඒක ඔය බලත හැකි කියලා chart එකේ නෝවා එකට ගිහලා බලත හැකි පහම බලත හැකි. 4ක් 5ක් 6ක් වේවා ඉඳලා තියෙනවා මේ පොඩි ඒවා පොඩි වුණාට එක පිට එක. ඒක ඉරිනවා බහන. ඒ කියන්නේ එකක් වදිනවා දවසක් ගන්න තව එකක් වදිනවා. ඒතර දැන් එකක් එන්න ඒ කියන්නේ හානි කර අපිට ඒ කියන්නේ ප්ලාස්මා එක්ස්ට්‍රා ප්ලාස්මා එන්න ප්‍රෝටෝන ප්ලාස්මා එන්න දවසක් යනවා. ඒතර හිතවන්නකෝ එක දවසක් වදිනවා තව දවසක් වදිනවා. තව එකක් වදිනවා. 4ක් දැන් 5 6ක් විතර වදින පෘථිවියට. දැන් මේ කොහෙන්ද පිට දාන්නවා. අන්න ඒතර තමයි සුනාමි තත්ත්ව එක්ස්ට්‍රා තත්ත්ව ඇති වෙන්නේ මේ chart එක බලත හැකි මේ ගණන් දාලා තියෙන ඉඳ මේ world magnetic බලතයක් මෙතන ඇවිල්ලා world magnetic model එක. මොකද මෙතනින්ම නෝම ගන්න එපා. දැන් හැමතැනම තියෙනවා. අපිට පුළුවන් එකක් හදාගන්න ගොඩක් හොඳයි. අපේ ලංකාවේ විද්‍යාඥයන්ට පුළුවන් නම් අපිට මේක හදාගන්න world magnetic map එකට අපිට පුළුවන් නම් මේක chart කරගන්න. ඒතර අපිට තියෙන අපේම දැනුමක්. අපේම මේ අවබෝධයක්. ඒතර අපිට ඒගොල්ලෝම රිලයි වෙන්න ඕනේ නැහැ. ඒතර අපිට world magnetic model එකේම රිලයි වෙන්න ඕනේ නැහැ. අපිටත් model එකක්. අපේ ලංකාවේටත් පුළුවන් අපේ විද්‍යාඥයන්ට model එකක් හදාගන්න අන්න නියම ව්‍යාපෘති කරුදේ. innovation එක. නියම ව්‍යාපෘති මම කියන්නේ. world model එක හදාගන්න අපි magnetic model එක. මේකට බලපෑම එන්නේ. ඒතර මේක බලද්දී බලපෑම එන විදිය. දැන් මෙතන පෙන්වුවොතින් ඔයගොල්ලෝ බලන්න මෙතන මේ රතු පාට නිල් පාට red shift blue shift දෙක එන විදිය ලංකාවේ ඉස්සර තමයි එන්නේ. එකක් සයිබීරියාට එනවා පල්ලෙහාට උට් එනවා. එන්නේ අපේ ඉන්දියන් සාගරයේ පැත්තට මේ රතු පාට පෙන්නන්නේ. දෙපැත්ත දෙක කිට්ටු වෙනවා මේ පැත්තට. ඒ එකක් සයිබීරියාව පැත්තට යනවා එකක් උට් එනවා. ඒතර ඒකේ මොඩල් එක බැලුවාම බලාගත්තාගේ මේ එන විදිය. ඒතර ඒගොල්ලෝ ඒවා පෙන්වන්නේ බලන්නේ හැම ඉස්සෙම මේ කාබන් අඩු කිරීම තමයි. හරි කාබන් රිඩක්ෂන් යන්නේ. ඒගොල්ලෝ තමයි අර මර්ථි. අර මං කිව්වේ ඒකයි. ඒගොල්ලෝ එන්නේ පයනියරින් කාබන් රිඩක්ෂන්. ඒවට දැන් කාබන් මාකට් එකක් හදලා බලන්න ඩොට්ස්ලා කාබන් මාකට් එකක් හදලා ඒකට දැන් ටෝකනයිස් කළත් ඉවරයි. ගහලා බලන්න කාබන් ටෝකනයිස් කරනවා කියලා. දැන් කාබන් ටෝකනයිස් කරනවා. ටෝකන් එකක් වඩපත් වෙනවා කාබන්. වායුව කාබන් හැමදේම ටෝකන් කරනවා. ගහකොළ පවා ටෝකන් කරනවා. දැන් යන්නේ ඒකට. මේගොල්ලෝ කියන්නේ එකක් වෙන මාර හම්බ කර ගැනීමක් තියෙනවා මෙතන. approved adduce for cleaner world. cleaner නම් පැත්ත පලාතේ නෑ. තවත් එක වැඩි කරගෙන දිනවා මේකටදී. මේ බලන්න මේගොල්ලෝ දැන් මේ පෙන්වන කරන විදිය. ඒතර මේගොල්ලෝ යන්නේ අර කාබන් පැත්තම තමයි. ඒතර මේගොල්ලෝ පෙන්වන්නේ ඇත්ත මම පෙන්වන සූර්යාගේ පැත්ත පෙන්වන්නේ නැහැ. මේගොල්ලෝ කාබන් රිඩක්ෂන් එක පෙන්න අර පුංචි මේ රටවල් ටික. ඒ කියන්නේ මේ ආසියා රටවල් ටික බලපෑම් මෙල්ල කරනවා. මේක පෙන්වනවා මේ වීඩියෝ එකට පෙන්වන්න බෑ. අප්කමින් magnetic flip එක ගැන පෙන්වනවා. මම පොඩ්ඩක් දැම්මොත් මේ magnetic field එක It's fading. Recent findings suggest that over the last 3 millennia, our planet's protective shield has lost nearly a third of its strength. කියන්නේ මේකේ ශක්තිය අඩු වෙන්න පුළුවන්. සූර්යාගේ පහය වදිනකොට. This invisible fortress normally stands guard against the sun's constant bombardment of charged particles. charge particles එන්නේ. proton, electron, plasma. plasma තමයි නරකම. ආවම පෘථිවිය මේක දරා ගන්න බෑ. පෘථිවිය කෙසේ හෝ මේක එක්ස්ට්‍රා එනර්ජි එක කෙසේ හෝ පිට කර ගන්න ඕනේ. ඒකට කේක් ක්‍රම තියෙනවා. එක්ක ටෙක්ටොනික් ප්ලේට්ස් එහෙට මෙහෙට යනවා. එක්ක මේ ගිරිකද උපුරනවා. දැන් මේක පහක් පිපුරුවා. මම පෙන්නනවා. ඒ පහත් එක තමයි මේකුනේ. ඉතියෝපියා පිපුරුව එක. ඒගොල්ලෝ බැලුවා නම් අපේ වතේ බලන්න ඇති මං හිතන බලන්න ඇති කියලා. පිපුරුවා එක. ඒක උනා. ඉතියෝපියාත් උනා ඒක. People across science communities and online forums are buzzing with rumors of a catastrophic magnetic apocalypse. Are we on the edge of a planet-wide disruption? Or is the truth far more nuanced? Before we jump to conclusions, let's remember that Earth's magnetic shield has always undergone changes. Ancient rock records show that magnetic reversals, where north and south poles completely swap. දෙපැත්ත මාරන්න පුළුවන්. ඉරේ මාරන වගේම පෘථිවියත් දෙපැත්ත මාරු කරන්න පුළුවන්. එහෙම වුණොත් ලොකු අලාභාන සිද්ධ වෙන්න පුළුවන්. ලොකු ජල ගැලුම්, ලොකු සුනාමි තත්ත්ව, ලොකු කියන්නේ විශාල පරිසර හානි වෙන්න පුළුවන්. ඒ වගේම මේ සුළු සුළු වගේ වෙන්න පුළුවන්. Happened repeatedly in the distant past. ඒක තියෙනවා. මම ඉවර කරනවා. මේ මෙතන කියන්නේ ඒක එපයි කියලා. මෙතන කියන්නේ ලයි එකක් බොරුවක් ඒ වල සාකච්ඡාවක් තියෙනවා. අපේ රටේ නැහැ. සාකච්ඡාවක් ඕනේ. මේ Airbus plane dipped due to solar flares. දැන් ඉන්දියාව පිළිගන්න වයෝන් එකේ Airbus plane අර එකපාර ඩිප් වෙන්නේ ඒ වෙන එයාප්ලේන්ස් බාණ්ඩ වෙන්නේ නග්ගන්න බැරි වෙන්නේ solar flares ආවම කියලා. solar flares. ඒ වගේද? ඒක මම මේක බලන්න දැන් ඉන්දියාවේ දානවා.
Now let's talk about the latest scare in the skies. It happened last week. An Airbus plane dipped mid-flight. This was an Airbus A320. It dipped unexpectedly, and this triggered a global alert. Airbus had to ground. ග්ලෝබල් අලර්ට් එකක මොකද සූර්යාගේ ඉප්‍රීම් සූර්යාගේ මෙහෙම විතරනේ පිටවත් තිනවා ඒ කොස්මික් as above as below ඒව වදිනවා පෘථිවියට සූර්යාගේ අහිත කර කිරණ හා රේඩියේෂන් විකිරණ එතකොට මොකද වෙන්නේ ප්ලේන් කෙලින්ම එක පාට කඩ ගන්නවා අක්‍රිය වෙනවා ඒක යන්ත්‍ර උපකරණ Many planes, turns out a solar flare had disrupted the flight system. අන් ෆ්ලයිට් සිස්ටම් එක කරා And කියන්නේ then today, they suffered a second blow. සෙකන්ඩ් බ්ලෝ ඒකට ඒක පිළිගන්න මම දිගට දානවා මම පෙන්වන්න හදන්නේ මෙතන කියන්නේ ඒ වගේ මේකට ට්‍රයල් මේ හදුනා මේ ක්ලයිමේට් චේන්ජ් ගැන ක්‍රයිසිස් එක ගැන සාකච්ඡාව මම මේක තියලා තිබි මේ කරුණු දෙන්න ඉගෙන ගන්න ඕනේ මට මෙතන අද මේක සම්පූර්ණයෙන්ම දෙන්න බැරි නිසා ඒකට මෙතන බලන්න මේ යේල් යුනිවර්සිටි එකේ මේ රිලිජියන් එක ඉකොලොජි පාඩම ආගම ඒ ආගමාව මේ කතා කරන්න මේ පරිසරය ගැන වැරදි. එතන මේ sun only strongest solar flares of 2005 sparking radio blackouts across Africa and Europe අන්න එක තමයි බලපෑවේ. X5 උත් ආවා. මේ නොවැම්බර් 11. අපිට ආවේ නොවැම්බර් 27 වෙනි තමයි සයික්ලෝන් එක ආවේ. ඒතකොට solar flare ගොඩක් බලපෑවා. X5 එක පිට එක 4-5ක් වුණා. ඊට පස්සේ ගිනි කඳුලේ පිපුරුවා. ඔයාලා බලන්න ගිනි කඳු 5ක් පිපුරුවා. ඒ වෙලාවේ 5ක් 6ක් එක දිගට පිපුරුවා. මම මේක පෙන්නන්නේ නැහැ මේ solar flare ආපු විදිය මේ බලතැකි. කටේ බලතැ මේ ප්ලේ කරලා බලතැකි. මේ ආවා. ඊට පස්සේ මේ geo engineering map update carbon markets are major driver for geo engineering. market එක. carbon market එක. geo engineering map update carbon markets are major driver for geo engineering. carbon market එක. geo engineering. then මේක බෙන් the secret government is planning to dim the sun. මේක තමයි dim ගන්න sun එක. මේක තමයි dim sun එක dim කරලා පුළුවන් ද solar power වලින් බේරෙන්න කියලා. dim කරාම සූර්යාලෝකය අඩු කරාම මොකද වෙන්නේ? ඒකත් හානි කරයි. සල්ෆර් ඩයොක්සයිඩ්, සිල්වර් අයොඩයිඩ්, මේ ඇලුමිනියම් ඔක්සයිඩ් වගේ දැම්මම ඒකත් හානි කරයි. සූර්යාගේ ආලෝකය බ්ලොක් කරන දාතාවකාරක. ඒකයි මේ secret government unit planning to dim the sun. ඒක ගැනත් වාර්තාවක් තියෙනවා. මම ටක්කා මේ පෙළ ඉවර කරනවා. ඉතින් ඉවරයි මේක මේ තියෙන්නේ ඉර ගැන. හරි වැදගත්.